ඉරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. ඔබ දන්නවා නිරන්තරයෙන්ම දොරමඩලාව වැඩසටහනෙන් කතා බහ කරන විශේෂීත්වයන් තුනක් තියෙනවා. එකක් තමයි විද්‍යාව, අනෙක කලාව සහ ආගම. විද්‍යාව, කලාව සහ ආගම මනුෂ්‍යයාගේ පරිපූර්ණත්වයේ සඳහා බලපාන විශේෂීත්වයන් තුනක් හැටියට දොරමඩලාවේ අපි සලකනවා. අපේ වැඩසටහන් මාලාවේ මාතෘකා තීන්දුව වන්නේ ප්‍රධාන වශයෙන්ම මේ විශේෂීත්‍ර තුන ඔස්සේ. දොරමඩලාව ඉතිහාසය තුළ මේ විශේෂීත්‍රයන් තුන පිළිබඳව අපි විවිධාකාරයෙන් කතා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ආගම සහ විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය ගැනත් අපි කතා කරලා තියෙනවා. ඒ වගේම විද්‍යාව සහ කලාව අතර තියෙන සම්බන්ධතාවය ගැනත් අප කතා කරලා තියෙනවා. අද දොරමඩලාවෙන් අපි බලාපොරොත්තු වෙනවා කලාව සහ ආගම අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න. ටිකක් හිතලා බලන්න අපේ ජීවිතය පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා අපේ ජීවිතය පෝෂණය කර ගැනීම සඳහා කලාවෙන් සහ ආගමෙන් කොයිතරම් සේවයක් මෙහෙවරක් ඉටු වෙලා තියෙනවද කියලා. එහෙනම් අපි කතා කරලා බලමු කලාව සහ ආගම පිළිබඳව. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අපේ ආරාධනයෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටිනවා ආචාර්ය මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධාංශයේ කතිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට කටයුතු කරනවා. ඔබ වහන්සේම নমස්කාර පූර්වකව පිළිගන්නවා දොරමඩලාවට. ඒ වගේම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක හේරත් මහත්මයා ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීය පිළිගන්නවා. ඒ වගේම මීට පෙර දොරමඩලාව වැඩසටහන් කීපයකටම සහභාගී වුණු සම්මානනීය කලාකරුවෙකුට අප ආරාධනය කළා දොරමඩලාව වැඩසටහනට. එතුමාගේ මුහුණ දුටු පමණින් හැමෝම හඳුන්වන පුංචි දරුවන් පවා දැන් චරිත තුනක් වගේ ටෙලි නාට්‍යයක් බැලුවා නම් බොහෝ දෙනෙකුට හිතෙනවා සුමින්ද සිරිසේන කියන්නේ බොහොම දක්ෂ නිපුණතා සහිත චරිතාංග නළුවෙක් කියලා. මීපුර වැසියෝ වගේ වේදිකා නාට්‍යයක් බැලුවොත් කෙනෙකුට හිතෙනවා මෙයා නම් මේ හොඳ විකට නළුවෙක් හාස්‍ය ජනක රංගපෑම් ඉදිරිපත් කරන්න පුළුවන් අපූර්ව හැකියාවක් තියෙන රංගන ශිල්පියෙක් කියලා. හැබැයි දොරමඩලාව බැලුවාම කෙනෙකුට හිතෙන්නේ මේ මොහු කොයිතරම් හොඳ විද්වතෙක්ද කියලා. මම හිතන සුමින්ද සිරිසේන කියන කලාකරුවා මේ විද්වතෙක්, මේ කතිකෙක්, මේ භාෂා ශාස්ත්‍රීය ඥානය සහිත විද්වතෙක් වියතෙක් හැටියට හඳුනාගත්තේ දොරමඩලාවෙන් බව අපි කියන බොහොම ආඩම්බරෙන්. එතුමාගේ තියෙන හැකියාව, සංගවුණු හැකියාව හඳුනාගත්ත දොරමඩලාවෙන් ඔබත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්න අතරේ වෙනදට අප මේ දොරමඩලාව ආරම්භ කරන්නේ ආගමෙන්නේ අත්තනායක මහත්මයා ධර්මයෙන් ආරම්භ කරන්නේ. අද අපි කලාවෙන් පටන් ගමු. සුමින් සිරිසේන මහත්තයා. හොඳයි. මම මේ කවියකින්ම පටන් ගන්නම්. හොඳයි. තුන්තරාවන් මුනිඳු වැඩලා දෙසූ දහමින් කැලණියේ ගන්තරාවේ සිහිල් ජලයෙන් රෝග දුක් දුරු වී ගියේ ඉන්පුරාලු ධාතු දාගොබ් තබා බැන්දයි කැලණියේ පින්පුරා පව් ගෙවා වඳිමුව මුනිඳු වැඩවුන් කැලණියේ පසන් ගෞතම මුනිදු බුදු වී ශාසනයේ ලොව පැවතියේ එසම්පත් නැති අයත් මරුවා කැටුව යනවා උරුදියේ වසං ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දෝත් කැලණියේ. ඒ කවිමාලාව ඇතුලේ ආගමක් තියෙනවා, කලාවක් තියෙනවා. කොටින්ම කියනවා නම් අපේ මාතෘකාව ওই කවි පෙළ ඇතුලේ තියෙනවා. අපේ හාමුදුරුවන්ට පිළිතුරක් තියෙනවා. ඔව් අපේ හසන්ත මහත්මයා ඒ වගේම අපේ හිතවත් අත්තනායක මැතිතුමන් ඒ වගේම සුමින්ද මැතිතුමන් ඇතුළු කාරුණික පින්වත්නි අද දවසේ අපේ දොරමඩලාවේ සාකච්ඡාව වෙන් වෙලා තියෙන්නේ කලාවත් ආගමත් පිළිබඳවයි. සෞන්දර්ය සහ ආගම ඇත්තටම ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන ගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ කලාව අගය කළ ශාස්ත්‍රූවරයෙක්. දැන් බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් බුදුදහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බඳු මේ ගැඹුරු ධර්මකාරණා විස්තර කරන අතර කොහොමද බුදුදහමෙන් මේ කලාවක් එහෙමත් නැත්නම් මිනිසුන්ගේ
මනස හිත පිනවන එවන් సౌందర్యාංග පිළිබඳව බුදුදහමේ කතා කරන්න ඉඩ තියෙනවද කියලා. ඇත්තෙන්ම බුදුදහම කලාව අගය කරන බවට අපිට පෙන්වන්න පුළුවන් බෞද්ධ සාහිත්‍ය මහ විශාල උදාහරණ රාශියක් අපිට තියෙනවා. ඒකේ බොහෝ වෙලාවට ප්‍රසිද්ධියේම අපි ගොඩක් කතා කරන ප්‍රසිද්ධ එකක් තමයි අර මේ සූර්ය වච්චසාව පිළිබඳව පෙමින් බැදිච්ච පංචසික කියන අර ගීතවත් සක්කපඤ්ඤ සූත්‍රයේන කොටස. හැබැයි හසන්ත මහත්තයා මේකේ හරි ලස්සන කොටසක් අගට තියෙන අපි කවුරුත් නොදකපු තැනක්. මේ මොකද දැන් ඔය සූර්ය වච්චසා කියලා කියන්නේ තිම්බරු කියන අසුරයාගේ මේ දුව. මේ අසුරයාගේ දුවට පෙම් බඳිනවා දෙන්නේ. එක්කෙනෙක් තමයි ඔය සිඛණ්ඩි කියන මාතලි දිව්‍ය පුත්‍රයාගේ පුතා සිඛණ්ඩි. අනිත් එක්කෙනා තමයි ඔය මේ තිම්බරු අසුරයාගේ දුවට පෙම් බඳින අපි කතා කරන පංචසික. දැන් මේ පංචසික ඇයට ආදරය කළාට පංචසිකට සිද්ධ වෙන්නේ නැහැ. ඇගේ හිත දිනා ගන්න ලැබෙන්නේ නැහැ. අන්තිමට ඔහු බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ විතරක් නෙමේ කාමය මේ සියල්ල එකතු කරලා ලස්සන ගීතයක් නිර්මාණය කරගන්නවා. මේ ගීතය අරගෙන ගිහිල්ලා ඔහු බුදුහාමුදුරුවෝ ළඟ ගායනා කරනවා බේලුව පණ්ඩු වීණාවත් වාදනය කරමින්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ගීතය අහලා බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සංසන්දතිකෝ පංචසික තන්තිස්සරේන ගීතස්සරේන තන්තිස්සරෝ බුද්ධූපසංහිතෝ ධම්මූපසංහිතෝ අරහන්තූපසංහිතෝ කාමූපසංහිතෝ. පංචසිකයේ ඔබගේ ගීතය තනුව පද ඉක්මවන්නේ නැහැ. පද තනුව ඉක්මවන්නේ නැහැ. බුද්ධූපසංහිතෝ බුදුරදුන්ද මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ධර්මයක් සම්බන්ධ කරගෙන තියෙනවා. රාතුනුත් සම්බන්ධ කරගෙන තියෙනවා. කාමයක් සම්බන්ධ කරගෙන තියෙනවා කියලා. ඒකේ තියෙන්නේ අර වන්දේතේ පිතරම් බද්දේ තිම්බරුන් සූර්ය වච්චසේ ආනන්ද ජනනී මගේ ආනන්දය ඇතිකරන්න ඔබ වදු කෙනෙක් මේ ලෝකයට බිහි කරපු තිම්බරු අසුරයා වඳිමි කියලා. කොහොම හරි මේ සාකච්ඡාවෙන් පස්සේ බුදුහාමුදුරුවෝ මෙයාව අගය කරනවා විතරක් නෙමෙයි අහනවා කවද්ද ඔබ මේ ගීතේ පබඳුවේ කියලා. ඒ වෙලාවදී කියන ඔබ වහන්සේ බුදු වෙලා අලුත්ම කාලේ ඔබ වහන්සේ අර බොමැඩ වැඩ ඉන්න කාලේ මම මේ ගීතේ නිර්මාණය කරගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේකේ ප්‍රතිඵලය මොකද උනේ කියලා. එතනදී තමයි වැදගත් දේ තියෙන්නේ. මෙයා කියනවා ස්වාමීනි මම මේක ගිහිල්ලා ඇගේ සිත් ගන්න කිව්වා. නමුත් ඇය මට වශී වුණේ නැහැ. ඊට පස්සේ මම මේක අරගෙන ගිහිල්ලා තිම්බරු අසුරයා ළඟදී කියනකොට ඇයට ඇහිලා ඇය මා ළඟට ඇවිල්ලා කිව්වා ඔය බුදුහාමුදුරුවෝ කියන කෙනා ගැන මම කලින් අහලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ මම දැකලා නැහැ. හැබැයි ඔබගේ මේ ගීතේට බුදුහාමුදුරුවෝ ගැනත් ඇතුළත් වෙලා තියෙනවා සචේත්වං මාරිස තථාගතස්ස වන්නම් භනසි. ඔබ තථාගතයන් වහන්සේගේ ගුණත් මේකට ඇතුළත් කරලා තියෙන නිසා මට හිතෙනවා ඔබ හොඳ කෙනෙක් කියලා. ඒ නිසා සෝවෝ මම සමාගම හොතු කියලා කියනවා මට ඒ නිසා ඔබත් එක්ක ජීවත් වෙන්න කැමතියි කියලා. එයා එක දවසක් තිම්බරු අසුරයාගේ දුව භද්දා සූර්ය වච්චසා එක දවසක් මේ පංචසිකත් එක්ක ජීවත් වෙනවා. හැබැයි තියෙන්නේ නච හෝති තතෝ පච්චා කියලා තියෙන. එදා විතරයි එතනින් පස්සේ බුදුහාමුදුරනේ ඇය දැක්කවත් නැහැ කියලා මේ කියනවා කවුද මේ පංචසික. ඉතින් මේ සිද්ධියත් එක්ක පේනවා දැන් ඇය මේ පංචසිකගේ ගීතයට ඇලුනේ මේකේ රාගයටවත් එහෙමත් නැත්නම් මේකේ තියෙන තාලයටවත් කටහඬටවත් නෙමෙයි. එහි අන්තර්ගත මේ කරුණුත් එක්ක බුදුහාමුදුරුවොත් මේකට සම්බන්ධ වෙලා තිබ්බා කියන කාරණාවත් එක්ක. ඉතින් අපිට පේනවා දැන් මෙතනදී බුදුහාමුදුරුවෝ මේ ගීතය අගය කරන අවස්ථාව මොහුගේ ගායනාව. ඒ වගේම සන්ත මහත්තයා දැන් సౌందර්යය ගැන ගත්තාම බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව දේශනා කරන කාරණාවක් තමයි මේ ගීතවත් දේවල් එහෙමත් නැත්නම් සංගීතාත්මක දේවල් ඒ දේවල් වල තියෙන වටිනාකම පුද්ගලයෙක්ට තමන්ගේ ආධ්‍යාත්මය පෝෂණය කරගන්න ලැබෙනවා නම් ඒ තුලින් කෙලෙස් වැඩි වෙන්නේ නැත්නම් ඒ තුලින් ඔහු කාමයන්ට අකුසලයන්ට යන්නේ නැත්නම් ඒක බුදුදහමට අනුව ප්‍රතික්ෂිප්ත දෙයක් නෙවෙයි. නාහං සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේහි කාමේහි අඤ්ඤත්‍රේහි අකුසලේහි. බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා මං සැපතට බය නැහැ. හැබැයි ඒ සැපය කාමයන් සහ අකුසලයන් සංවර්ධනය කරන්නේ නැත්තම් කියලා. අපිට තව පේනවා දැන් මේ ලෝකෙ හිටිය හොඳම නාට්‍යකරුවෙක් හැටියට බුදුහාමුදුරුවෝ. දැන් බුදුහාමුදුරුවෝ නාට්‍ය කලාද කියලා කෙනෙක් අහන්න පුළුවන්. දැන් බලන්න එදා කේමාව බුදුහාමුදුරුවෝ ළඟට එන්නේ නැතුව හිටියේ මොකක් නිසාද? බුදුහාමුදුරුවෝ මේ රූපය එහෙමත් නැත්නම් මේ කෙනෙක්ගේ ශරීර රූපය ගැන අවර්ණ කතා කරනවා. එහෙමත් නැත්නම් අනිත්‍ය ගැන කතා කරනවායි කියලා හිතලා තමයි කේමාව බුදුහාමුදුරුවෝ ළඟට කවදාවත් ආවේ නැත්තේ. දවසක්
බුදුහාමුදුරුව වැඩ ඉන්නවා උයනේ කේමා උයනේ යනකොට බුදුහාමුදුරුව ඇයට පේන්න සලස්සනවා බොහොම සුරූපී කාන්තාව දෙන්නෙක් බුදුහාමුදුරුව දෙපැත්තේ ඉඳලා පවන් සලනවා. ඇය මේක බලාගෙන ඉන්නවා. දැන් ඇයට හිතෙනවා බුදුහාමුදුරුව මේ රූපයේ අවර්ණය නම් කියන්නේ රූපය ගැන ගර්හා කරනවා නම් මේ වගේ කෙනෙක් කොහොමද බුදුහාමුදුරුව ඉස්සරහා ඉන්නේ? ඇය ටිකක් ලඟ වෙනකොට අන්න ඇයට පේනවා දැන් අර ඉස්සර හිටියේ සුරූපී බව යයිගේ නෑ. අන්තිමට එය ඇටසැකිලි දෙකක් වෙලා ඇද වැටෙනවා බුදුහාමුදුරුව ඉදිරියේ. ඉතින් අන්තිමට කේමාව බුදුහාමුදුරුව ඉදිරියේදී මේ පාඩම ඉගෙන ගන්නේ අර නාට්‍ය දැකලා. ඒ වගේම තමයි අපිට පේනවා බුදුහාමුදුරුව ළඟට දැන් එදා ආපු මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඉගෙන ගන්න ආපු සමහර උදවිය බුදුහාමුදුරුවෝ මේ සාහිත්‍යාත්මක දේවල් වලින් එයා හික්මූප අවස්ථාවල් තියෙනවා. දැන් ඔය තාලපුට ගාමිණී ගැන කතා කරද්දි, සෝන කුටිකර්ණ තිස්සහාමුදුරුවෝ ගැන කතා කරද්දි, එතන තියෙන ආයස්මා සෝනෝ සබ්බානිය අට්ටක වග්ගකානි සරේනාපාස කියලා. සෝන හාමුදුරුවෝ අට්ටක වර්ගීය ගාථාවන් සොරෙන් දේශනා කළා. දැන් සමහරු කියනවා මේ ගීතවත්ව ගායනා කිරීම එහෙමත් නැත්නම් ගාථා එහෙම කියනවායි කියන එක බුදුදහමට පටහැනි කියලා. නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරන අනුජානාමි භික්කවේ සරභඤ්ඤං සොරය බින්දලා එහෙමත් නැත්නම් සොරය ඇතුව දේශනා කරන්න සොරෙන් දේශනා කරන්න බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා තිනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රුන්න මිදම් භික්කවේ අරියස්ස විනේ ගීතං. ආර්ය විනයට ගීතේ හරියට ඇඳීමක් බඳුයි. උම්මත්තක මිදම් භික්කවේ අරියස්ස විනේ නච්චං. නැටීම උමතුවක් බඳුයි කියලා. මේ නැටීම ගීතය උමතුවක් බඳුයි එහෙමත් නැත්නම් හැඩීමක් බඳුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ එක්තරා පදනමක ඉඳලා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වනවා බෙන්න මෙහෙමයි ඔය ආයති කියන ස්වරේන. ඒ කියන්නේ ඇද්දලා ගොඩාක් ඇදලා කියන්න එපා කියන හේතුව. ඒකද පෙන්වනවා අත්තනාපි තස්මින් සාරජ්‍යති. තමන් ඒකට ඇලෙනවා. අනුන් ඒකට ඇලෙනවා. තමන්ගේ සමාධිය බිඳෙනවා. ඒ නිසා සමාධිය බිඳෙන තමුන් ඇලෙන අනුන් ඇලෙන කාමෙන් වර්ධනය කරන දේවල් මිසක් බුදුදහම තහනම් කරන්නේ නැහැ. බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගිහියාට මේ කලාත්මක දේවල් රස විඳීම පිළිබඳව. අපිට පේනවා දැන් ඔය සෞන්දරානන්ද කාව්‍ය වගේ තැන්වලදී අපේ අශෝකෝෂ හාමුදුරු සඳහන් කරනවා ඉත්තේෂා ව්‍යපශාන්තේන රතේ මෝක්ෂාර්ථ ගර්භාකෘති. මම මේ කෘතිය කරන්නේ මෝක්ෂාර්ථ ගර්භා. ඒ කියන්නේ මොක්ෂේ නිවන සඳහා වන අර්ථය කැටි කරලා. ඒ නිසා න රතේ ඇලෙන්න නෙමේ ව්‍යපශාන්තේ මේක කෙලස් ව්‍යපශමනය කරන්න කෙලස් අඩු කරන්න තමයි මේක තියෙන්නේ. ඒ වගේම තියෙනවා තිත්ත මිවෞෂධං මදුයුතං. හරියට තිත්ත මිශ්‍ර වෙච්ච කිසියම් මේ ඖෂධයක් මදුයුතං මීපැණි කලවම් කරලා දෙනවා වගේ මේ සෞන්දර්යාත්මක දේවල් ධර්මයේ පුද්ගලයා අතරට අරගෙන යන්න භාවිතා කරනවා කියලා එතන පැහැදිලි වෙන්නේ මහායාන සාහිත්‍යය. ඒ නිසා මහායානය ගත්තත් තේරවාදය ගත්තත් බුදුදහම කාමයන් සහ අකුසලයන් සංවර්ධනය නොකරන නම් ඒ සාහිත්‍යාංග ඒ කලාංග ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ අපේ හාමුදුරනේ විද්‍යාව කියන්නේ එකක්, කලාව කියන්නේ එකක්, ආගම කියන්නේ එකක්. මේ ඔක්කොම එකයි කියලා කියන්නට අප කිසිසේත්ම උත්සාහ කරන්නේ නැහැ. කලාවට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා, ආගම් වලට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි මේ කලාව කියපුවහම මේක බොහොම පුළුල් වචනයක්නේ. විවිධ කලා සම්ප්‍රදායන් තියෙනවා, විවිධ කලාවන් තියෙනවා. ආගම් කියපුවාම අපි බෞද්ධ ආගමට වැඩි තැනක් දීලා මෙතන කතා කරනවා. නිදර්ශන භාවිතා වෙන්නේ බුදුදහමෙන් තමයි. නමුත් හොඳට හොයලා බලපුවාම අපට පැහැදිලිව කැපී පෙනෙන කලා සම්ප්‍රදායන් සංස්කෘතීන් තියෙනවා අනිකුත් ආගම්වල. දැන් කිතුණු ධර්මයත් එක්ක බැඳෙන කිතුණු සංස්කෘතිය තුල කලා සම්ප්‍රදායක් තියෙනවා. දැන් Hindu ධර්මයත් එක්ක බැඳෙන Hindu සංස්කෘතිය තුල පැහැදිලි කැපී පෙනෙන කලා සම්ප්‍රදායන් තියෙනවා. හොඳට විමසා බැලුවොත් ඉස්ලාම් සංස්කෘතිය තුලත් යම් යම් කලාංග තියෙනවා. අපිට නැවත දවසක දොරමඩලාවෙන් ඒවා ගැනත් අපිට කතා කරන්න පුළුවන්. නමුත් අද දවසේ දොරමඩලාව වැඩසටහන බුදුදහමට ආශ්‍රිත බෞද්ධ සංස්කෘතිය තුළ කැපිපෙනෙන කලාංගයන් ඉස්මතු වෙන එක වළක්වන්න අපට හැකියාවක් නැහැ. ඉදිරි දවසක අනෙකුත් කලා සම්ප්‍රදායන් ගැනත් අපි කතා කරමු. අතනායක මහත්තයා අවසරයි අපේ හාමුදුරනේ සුමින්ද සිරිසේන මහත්මයාත් අද අපිත් එක්ක ඉන්නවා. හසන්ත මේ කලාවත් බුදුදහමත් අතර පවතින මේ සහ සම්බන්ධතාව මූලාරම්භයේ ඉඳලම තිබුණු දෙයක්. ඒකට මම කවියක් තෝරගත්තා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒකේ විරිත පොඩ්ඩක් නසලා නේද සුබින්ද මහත්තයෝ. ඒ තියෙනවා මෙහෙම. මල් පියල්ලක ලපලු යායක කෙතක ගස් යට හුදෙකලා හිමව් කුල ළඟ තපෝ වනයක දැහැන් වඩමින් එක හෙලා කුරුළු ගීයක කුංච නාදෙක මිහිර කොතැනද විමසලා
මගේ බුදුහිමි සොබා දහමේ අරුත මේයයි පළ කළා. මේ කවිය ලිව්වේ පූජ්‍ය පන්නල ඥානාලෝක අපේ කවිබණ කියන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ලියනවා මල් පියල්ලක ලපලු යායක කෙතක ගස් යට හුදෙකලා හිමව් කුල ළඟ තපෝවනයක දැහැන් වඩමින් එකහෙලා කුරුළු ගීයක කුංච නාදෙක මිහිර කොතැනද විමසලා මගේ බුදුහිමි සොබා දහමේ අරුත මේයයි පළ කළා. අර ඔබ වහන්සේ දේශනා කළා වගේ අපේ හාමුදුරුවනේ බුදු රජාණන් වහන්සේ මේ කලාව ප්‍රතික්ෂේප කළේ නැහැ. හසන්ත ওই කලාව ගැන කතා කරද්දී සුමින්ද මහත්තයෝ අපේ ලියෝ ටෝල්ස්ටෝයි කලාව යනු කුමක්ද කියන පොතේ ඔහු වැඩි බරක් යොදලා තිබුණේ කතෝලික ආගමට. ඔහු ඒකේ ලියනවා ලෝකයේ හොඳම සාහිත්‍ය ආගමික සාහිත්‍යයි. දැන් කෙනෙකු තරුණ අවදියේදී සමහරු මාක්ස්වාදී සාහිත්‍යයට ඇලුම් කරනවා. සමහරු පශ්චාත් නූතනවාදයේ ඔස්සේ ලිංගිකත්වය තේමා කරගත් කලාව උච්ච කලාව ලෙස සලකනවා. හැබැයි හැම කෙනෙක්ම මැදි වයසට එනකොට අර අපේ ලියෝ ටෝල්ස්ටෝයි වගේ ඔවුන් අර ආගමික සාහිත්‍යයේ පවතින ප්‍රබලතාව අඳුනා ගන්නවා. දැන් සාහිත්‍ය බෙදනවනේ අපේ හාමුදුරුවනේ චූල සම්ප්‍රදායයි මහා සම්ප්‍රදායයි. මේ සම්ප්‍රදාය දෙකම කලාව ආගම සමග මුහු කළා. තවත් පැත්තකින් කිව්වොත් අපේ හාමුදුරුවනේ අපේ ගමේ පන්සල කියලා කියන්නේ අපේ ගමේ කලා කෞතුකාගාරය. අපි වඳින්නේ කලාවට. ඒක ඇතුලේ තියෙන මේ බුදු පිළිම වහන්සේලා, චෛත්‍ය රාජයෝ ඒ සියල්ල කලාව. ඒ නිසා කලාකෘති වලට වන්දනා කරපු જાතියක් අපි. ওই සමහර අය වැරදිලා මේ හසන්ත සීගිරියට ගිහලා සීගිරි ලලනාවටත් වදිනවා. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ වන්දනාකම නැහැ. ඉතින් ඒක නරක නෑ මේ කලාකෘති වලටනේ වදින්න ඕන. අර සීතමාලිගාවට සෙල්ලමට හරි ගිනි තිව්ව දරුවෝ ඉන්න රටක සීගිරියට වැන්ද දරුවොත් හිටියා. හසන්ත මේ වෙස්සන්තර ජාතකයේ කොටසක් ගැන මම කියන්නම්. වෙස්සන්තර ජාතකයේ තියෙනවා දෙව්ලොව ඉන්නවා එක්තරා ගැහණියක්. සක්‍රදේවේන්ද්‍රයාගේ බිරිඳ. ඒ බිරිඳගේ පින් ඉවර වුණාම සක්‍රදේවේන්ද්‍රයා ඇය පෘථුවියට එවනවා. ඒ දේවිය පූසතී නමින් තමයි පෘථුවියට පහළ වෙන්නේ. සදමහරජුරුවෝයි පූසතී දේවියයි විවාහ වෙලා මේ අන්‍ය ග්‍රහලෝකයකින් එවපු දිව්‍ය ලෝකයකින් ඒ දෙදෙනාගේ එකතුවෙන් තමයි සදමහරජුරුවෝ පහළ වෙන්නේ. සදමහරජුරුවෝ අලුත් දර්ශනයක් රටට අමතක වෙලා තිබුණු දාන ආදී පුණ්‍ය ක්‍රියා සහිත ලෝකයක් මවනවා වෙස්සන්තර කතාවේ. දැන් ඔය මම කිව්වේ බෞද්ධ සාහිත්‍යය. මම පෙරේදා සෙනසුරාදා රාත්‍රී චිත්‍රපටයක් නැරඹුවා ITN රූපවාහිනී. නෝවීන් කියලා දැන ගැනීම කියන සිංහල අර්ථයේ තියෙන ඉංග්‍රීසි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ තිබුණේ හසන්ත අවුරුදු 50කට කලින් එක්තරා විදුහල්පතිනියක් ළමුන්ට කියනවා අවුරුදු 50කට පස්සේ ලෝකයට වෙන දේ චිත්‍රවලින් ඇඳලා මේ ටැබ්ලට් එකට පුරවන්න. මේක අරින්නේ තව අවුරුදු 50කින්. ඒක සීල් තබලා මුද්‍රා තබලා තියෙනවා. ඊට පස්සේ චිත්‍රපටයේ තිබුණේ අවුරුදු 50කට පස්සේ මේක අරිනවා. ඇරියට පස්සේ එක දරුවෙක් චිත්‍රයක් නෙවෙයි ඇඳලා තියෙන්නේ සුමින්ද ඉලක්කම් ගොඩක්. අවුරුදු 50කට පස්සේ ඒක ලැබෙන පුංචි දරුවගේ තාත්තා ඔහු මහාචාර්යවරයෙක් ඔහු මේ ඉලක්කම් ටික වෙන් කරලා බලනවා. ඒවයි තියෙනවා එක ඔහු ඉරක් ගහනවා. ඊට පස්සේ තියෙනවා දෙක. ඊට පස්සේ තියෙනවා 1900. ඊට පස්සේ ආයෙ තියෙනවා 800. ඔහු වහම පරිගණකයට දාලා බලනවා දිනයයි මාසයයි අවුරුද්දයි. එතකොටම පරිගණකෙන් එනවා අන්තර්ජාලයෙන්
ඒ අවුරුද්දේ ගුවන් අනතුරකින් 800ක් මැරිලා. ඊට පස්සේ මෙයා ඔක්කොම අංකර විදිහට වෙන් කළා බලනකොට ඒ අවුරුදු 50කට කලින් ඒ දරුවා අනාගතයේ සිදුවන සියලු ව්‍යසන ලියලා තියෙනවා. හරියටම මැරෙන ගාන. පස්සේ මේ මහාචාර්යවරයා එදා දවස දිහා බලනවා. හෙට සිදුවෙන 800ක මරණයක් අරගේ තියෙනවා. ඒක වළක්වන්න බැරි වෙනවා. ඒ ගුවන් අනතුර ඔහුගේ ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා. එතකොට හසන්ත අර මහාචාර්යවරයාගේ පුංචි පුතා අවුරුදු 7ක විතර එයා යාළු වෙලා ඉන්නවා තවත් අවුරුදු 7ක මිතුරු දියණියක් එක්ක. මේ අන්‍ය ග්‍රහලෝකයකින් එන මුමුණන්නෝ කියලා ඔබ රූපවාහිනියක පරිවර්තනය කරලා තිබුණේ. ඒගොල්ලෝ මුමුණනවා මේ දරුවන්ට ඔබ දෙදෙනා යන්න ඕන හෙට ලෝක විනාශය වෙනවා. තාත්තට සමුදෙනවා මේ දරුවෝ අපි යන්න ඕන. අන්‍ය ලෝකයකින් පැමිණෙන ග්‍රහවස්තුව මේ ළමයි දෙන්නයි හාව දෙන්නකුයි අරගෙන අන්‍ය ලෝකයට යනවා. ඊට පස්සේ පෙන්නනවා ලෝක විනාශය සිදු වෙලා අර තාත්තා ඇතුළු මුළු අපේ පෘථුවියම මිනිස්සයෝ ජීවීන් විනාශ වෙනවා. ආයි එනවා සියල්ල සංසුන් වුණාම අර යානය අර ඉතුරු අරගෙන ගිය දුවයි පුතයි හාව දෙන්නයි තනකොළ වැඩුණු පෘථුවියේ තබනවා. ඒ දරුවෝ දෙන්න කියනවා අපි ලෝකය අලුතෙන් පටන් ගමු. දැන් මේ බෞද්ධ චිත්‍රපටයක් ගැන නෙවෙයි මම කිව්වේ. මේ ඉංග්‍රීසි චිත්‍රපටයක් නෝවීන් නමින් අපේ ස්වාධීන රූපවාහිනිය ගිය සෙනසුරාදා රෑ පෙන්නපු. රාත්‍රී 1යි මේක ඉවර වෙනකොට. මං එක දක්වා බැලුවා මොකද මට පෙනුණා මේ අපේ හාමුදුරනේ ජාතක කතාවක්ද. දැන් අපි අනාගතය ගැන ජාතක පොතේ කියන දේවල් අහපු සමහර අය දැන් මේ වෙලාවේ මම අපේ මහාචාර්යතුමා සුමනදාස ගල්මංගොඩ මහත්තයා හිටියන සුමනපාල ගල්මංගොඩ මහත්තයා හිටනම් එතුමා කියයි මොකද එතුමාට හරියට කේන්ති යන දෙයක් තමයි මේ ඔය යථාර්ථවාදී සාහිත්‍ය ඊළඟට ඔය පශ්චාත් නූතනවාදය ඇවිල්ලා මේ අපේ බෞද්ධ සාහිත්‍යයේ තිබුණු හරපද්ධතිය විනාශ කිරීම ගැන. ඔහු දකින්නේ මම එතුමා අපේ සාහිත්‍යයටත් මුර දේවතාවෙක් වගේ. එතුමාට කෝපය ඇවිස්සෙනවා මේවට භයානක විදියට පාර දිවින් අත දෙන්න ආවොත්. ඉතින් අර චිත්‍රපටය බලන්න හසන්ත ඉතින් අපේ බෞද්ධ සංකල්පනේ තියෙන. අපේ වෙස්සන්තර කතාවේ තියෙනවා දෙව්ලොව සහ එහෙම නැත්නම් අන්‍ය ග්‍රහලෝකයකින් පෘථුවියට ජීවය ගෙනත් සඳමහ රජතුමාට බන්දලා දෙනවා. බන්දලා දීලා අරගෙන යනවා. ඉතින් ඒ හින්දා මේ ආගමයි කලාවයි අතර පවතින සහසම්බන්ධතාව බටහිර සමාජයේ හදපු ලිංගික චිත්‍රපට ඒවා දැන් යට ගිහිල්ලා ඔවුන් අපේ ජාතක පොතේ සංකේත සහිත කලාවකට අවතීර්ණ වෙමින් ඉන්නවා. දැන් මෙතන නැතත් දැන් කතෝලික සාහිත්‍ය මට හිතෙනවා ඒකේ නිදර්ශනය කියන්න සුමින්ද මහත්තයෝ මොකද අපේ මේ දොරමණ්ඩලාවේ ওই ජායල පැත්තේ ගියාම මට හම්බුණු සියල්ලෝ කතෝලික මිත්‍රයෝ. ඉතින් ඒගොල්ලෝ අපේ ස්වාමින් වහන්සේලා ගැන කතා කරන නිතර මේක බලන අය. දැන් මේ පොත භක්ති ප්‍රබෝධනය කතෝලික පොතක්. මේක ලංකාවේ පැරණිතම කතෝලික සංගරාව. හැබැයි මේකේ තියෙන්නේ බෞද්ධ සංකල්ප. දැන් මේකේ ටී.එම්. ජයරත්න මහත්තයාගේ ගීතයත් අම්මා සඳකි ගීතය මේ පොතේ අගය කරනවා. ඊළඟට මේකේ පාවිච්චි කරන ඇතැම් නිර්මාණ අර ආගම ප්‍රචාරය කරන ඒවා නෙවෙයි හසන්ත. මේකේ එක කතාවක තියෙනවා මේකේ අවසාන පිටුවේ භක්ති ප්‍රබෝධනේ ඒකේ තියෙන්නේ දවසක් මේ සුමින්ද එළදෙනක් ගහක් යට තනකොළ කකා ඉන්නවා. බලන්න ආගමික ප්‍රචාරයක් తీරවද කියලා මේ තනකොළ කකා ඉන්නවා. කළු කුමෙක් එනවා උතෙන්ට ඇවිල්ලා අහනවා එළදෙනකින් ඔබ ඔච්චර මහතයි. එතකොට එළදෙන කියනවා කෑම හේතුව කෑම මස් නොකෑම. එතකොට කළු කුමා කියනවා ඉතින් මට කොළ කන්න බෑනේ. එතකොට කියන කොළ ඔය තියෙන විදියට කන්න බැරි බව ඇත්ත. දැන් මම කොළනේ කන්නේ. මම ඊට පස්සේ ඒවා දානවා. ඒක කන්න මොකද ඒක දියර සහිතයි හොද්දක් සහිත මේ
බොහොම අලංකාර රසයක් තියෙනවා. අනික උණුයි මේ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් හැමදේම මේකේ අඩංගුයි කියලා මේ එළදෙන කළු කුමාට යෝජනා කරනවා. කළු කුමා එදා පටන් ජරාව කණ්ඩ පෙළඹෙනවා. දැන් කාගෙන ගිහිල්ලා කළු කුමා මහත් වෙනවා. මහත් වෙලා කළු කුමා පියාඹල ගිහිල්ලා ගහ උඩ වහනවා. දඩයක්කාරයෙක් එනවා සුමින්ද. ඇවිල්ලා පේනවා උඩ ඉන්නවා මහත කළු කුමේ. ඒ ජරාව එහෙම කාලා විදලා මරනවා. දඩස් ගාලා කළු කුමා බිමට වැටෙනවා. බිමට වැටෙනකොටම එළදෙන බලලා කියනවා කළු කුමෝ ජරාව කෑවට කමක් නැහැ. වැඩිය උඩ ඉන්න හොඳ නැහැ ජරාව කාලා. මේක වෙනවා. දැන් මේකේ ආගමික උපහාසයක් නෙවෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ දේශපාලන උපහාසයක්. දැන් මේ මම තෝරාගත්තේ භක්ති ප්‍රබෝධනයේ අලුත්ම සංගරාව ආගමික ભેදයක් නැහැ ඇතැම් විට කලාව තුල. ඔවුන් කලාවෙන් ප්‍රකාශ කරන දේවල්. දැන් අපේ චූල සම්ප්‍රදාය ගැන මම කිව්වනේ හසන්ත. දැන් ජන සම්ප්‍රදායේ ඔබ නිතරම කියන කවියක තියෙනවා අම්බලමේ පිනා පිනා වලන් කදක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා මට ඇනපිය ගොනා ගොනා. පද පහයි. දැන් මේ පස්වෙනි පදයේ තියෙන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන් සිංහල ජනසම්මත කාව්‍ය කියලා 1930 ගණන් වල පමණ. එතුමා ඔය ශබ්දකෝෂේ ලියන්න කලින් ජනකත්වී එකතු කළා. ඒකේ පළවෙනි පිටුවේ මේ පද පහ තියෙනවා. දැන් බැලූ බැල්මට අම්බලමේ පිනා කියන්නේ අම්බලමේ නවතිච්ච අහිංසකේ නෑ. අම්බලම යනු මේ සංසාරේ අපි මේ නැවතිලා ඉන්න තැන. පිනා මේ නැවතිච්ච මිනිස්සයා. වලං කදක් ගෙනාගෙන වලං කියලා කියන්නේ මේ සංසාරේ පැවැත්ම සඳහා අඩුම කුඩුම ගේනවා. තණ්හාව පොදි බඳනවා. අම්බලමේ පිනා පිනා වලං කදක් ගෙනාගෙන ඒක බිඳපි ගොනා ගොනා. ඒක කුඩු කළා ගෞතම නායකයෝ. ගෞතම බුදුරජාණන් වහන්සේ. කියන ගෞතම වංශයේ නායකයා. ඒක බින්දා. ඒකට මට හිනා හිනා. ඒක දකින ප්‍රීතියෙන් පිනා යන උදානයක් ඇති වෙනවා. තණ්හාව නැති කළා. අන්තිමට කියනවා කවියේ මට ඇනපිය ගොනා ගොනා. මමත් ඉල්ලා සිටිනවා මගේ තණ්හාවත් ගෞතම නායකයිනේ සිද බිඳ දාන්න. බලන විවේකයට කියපු කවියක පවා ධර්මය ඔතන්ට නොතේරෙන එකාට ඕක නිකන් පිනෙක් හිටිය අම්බලමේ කියලා ගන්නත් පුළුවන්. දැන් කෙනෙකු සමහරට මේ දුරකථනයෙන් අහයි මේකේ මෙහෙම අර්ථයක් නැද්ද කියලා. තියෙන්න පුළුවන්. අහන්න කලින්ම මම මේ කියන්නේ සාහිත්‍ය කියන්නේ ගණන් නෙවෙයි සුමින්දනේ. දෙවරක් එක දෙක වෙන්නේ ගණිතෙදි. ඒක නුවර එළියෙදිත් දෙවරක් එක දෙකයි, බදුල්ලෙදිත් දෙකයි, බත්තර මුල්ලෙදිත් දෙකයි. හැබැයි සාහිත්‍ය කියන්නේ හසන්තට පුළුවන් ඕකට වෙන අර්ථකථනයක් දෙන්න. අපේ අබේතිස්ස හාමුදුරන්ට පුළුවන් වෙන අර්ථකථනයක් දෙන්න. සුමින්ද මහත්තයාට තව අර්ථකථනයක් දෙන්න පුළුවන්. ඒ ඔක්කොම හරි. විද්‍යාව ගණිතය සහ කලාව අතර තියෙන සම්බන්ධතාවය කතා කරන දවසක අපි ගැන කතා කරමු. විද්‍යාව සහ කලාව අතර මනා සම්බන්ධියාවක් තියෙනවා. ඒ කියන්නේ කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. අපි කතා කරමු මේ සුමිත් සේන මහත්මයා අපි ආගම ගැන කතා කරනවා, කලාව ගැන කතා කරනවා. මේ ලෝක ඉතිහාසය පරීක්ෂා කරලා බලපුවාම අපට පැහැදිලිව පේන කාරණාවක් තමයි මේ ආගමික ඉතිහාසය ගත්තාම ලෝකේ බොහෝ ආගමික ශාස්ත්‍රවරුන් පහළ වෙලා තියෙන්නේ මේ පෙරදිග. දැන් අපි දන්නවා මේ බටහිර ලෝකේ මිනිස්සු බැලුවේ මේ ඉරහඳ තාරකා දිහා. උඩ බැලුවා, වටපිට බැලුවා, අවට ලෝකයේ දිහා බැලුවා. ඒ වෙනුවට මේ පෙරදිග මිනිස්සු බැලුවේ Taman දිහා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම හිතන්නේ අපේ හාමුදුරනේ මේ ආගම් බිහිවෙන්න ඇති. තමා පිළිබඳව වටහා ගැනීම. ආත්ම ගවේෂණය, තමන් පිළිබඳ වටහා ගැනීම, ජීවිතය පිළිබඳව, අර සංසාරය පිළිබඳව වටහා ගැනීම වෙන්න ඇති මේ ආගමික දර්ශනවල මූල බීජය වෙන්න ඇති. ආගමික ශාස්ත්‍රවරුන් බිහි වුණේ පෙරදිග. හැබැයි ලෝකේ පුරා මේ ආගම් පැතිර ගියා. කලා සම්ප්‍රදායන් ගත්තත් අපිට පැහැදිලිව කැපී පෙනෙන කලා සම්ප්‍රදායන් ලෝකේ තියෙනවා. බටහිර කලා සම්ප්‍රදාය, පෙරදිග කලා සම්ප්‍රදාය. මේ කලා සම්ප්‍රදායන් වලත් ඒ ආගමික පසුබිම්, ඒ කලා
පසුබිම් මේ සංස්කෘතික පසුබිම් අපිට දකින්න පුළුවන්. ඒවැ අනන්‍යතාවයන් තියෙනවා. මිශ්‍ර වෙච්ච අවස්ථා තියෙනවා. අපිට ඒවා ගැන වෙනම කතා කරන්න හැකියාවක් තියෙනවා. ඔබතුමාට පිළිතුරක් තියෙනවා. මෙගාලයින් ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඩක්. ඒත් එක්කම මට පේනවා දැන් මේ ආගම නිසා කලාවට යහපතක් වුණාද කලාව නිසා ආගමට යහපතක් වුණාද මේ දෙකම ගැන බලනකොට පේන දෙයක් තමයි මේක දෙපැත්තටම යහපත් දේ ලබා දී තිබෙනවා. දැන් අපි ගත්තොත් ගෘහ නිර්මාණ ශිල්පය වගේ එකක්. ගෘහ නිර්මාණ ශිල්පය ගත්තාම දැන් අපි ක්‍රිස්තියානි ආගමේ පල්ලිය ගත්තාම පල්ලිය නිර්මාණය වුණා යම්කිසි ස්ථානයක ඒ ආරුක්කු සහ ඒ යම්කිසි දැන් ස්ථානයක නිර්මාණය වුණ ආකාරය මුළු ලෝකේ පුරාම එකම කලාවක් විදියට පැතිරෙන්න පටන් ගත්තා. ඒ වගේම ඊළඟට මුස්ලිම් පල්ලිය කියවම ඕනෑම පල්ලියක අපි දකින්න අර මිනරට්ස් කියන මුළු හතරේ කුළුණු හතරක් ඒ වගේම ක්‍රිස්තියානි පල්ලියට වඩා වෙනස් ආකාරයක ඉදිකිරීමක්. ඊළඟට අපේ බුදුදහමට ගියාම බුදුදහම ගැන හිතනකොට අපේ පන්සල ඉදිරියලා තියෙන ආකාරයේ එක්තරා හැඩයක් තියෙනවා. ඒ වගේම එයට ළඟින්ම තියෙන දාගැබ් වහන්සේ යම් හැඩ ගන්න තමයි. නමුත් ආකෘතික වශයෙන් එක්තරා සමාන භාවයක් තියෙනවා. එතකොට දැන් මේ ආගම්වල චිරස්ථිති සඳහා කලාව උපයෝගී වෙලා තියෙන බවක් පේනවා. දැන් ආගම ලස්සන කරලා ආගම හැඩ කරලා ජනතාව අතරට යම්කිසි අර ආගමික ශාස්ත්‍රඥයන් වහන්සේ පිළිබඳ ලොකු ගෞරවයක් භක්තියක් ඇති වෙන ආකාරයට දැන් අපි ලොකු පල්ලියකට ගිහිල්ලා ඇතුළ ගිහිල්ලා බලපුවම නේද අපි වෙස්ට්මිනිස්ටර් පල්ලියට වගේ ගිහිල්ලා බලපුවම විශාල උඩ චිත්‍ර ඇඳලා මේක දෙවියන් වහන්සේ මෙතන ඉන්නවා කියන හැඟීමක් ඇති වෙනවා. මුස්ලිම් පල්ලියකට ගියමත් එහෙමයි. අපේ විහාරස්ථානයකට ගියපොත් දාගැබ් වහන්සේ දකින්නකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවායි කියන සිතිවිල්ල ඇති කරනවා. එතකොට දැන් අපේ සාහිත්‍යය ගත්තත් සාහිත්‍ය කෘති ටික සියල්ලම අරගෙන බැලුවොත් එහෙම අපි එකින් එකක් දැන් අමාවතුර ගත්තත් දුත්සරණ ගත්තත් ධර්ම ප්‍රදීපිකාව ගත්තත් ඒ කියන කතාවලින් අපේ ධර්මයේ ඉස්මතු කරමින් දැන් බුත්සරණ කතුවරයා සමහර වෙලාවට අපිට නිකන් විශ්වාස කරන්න බැරි ආකාරයේ දැන් සමහර බුදුරැස් මාලාවක් ගමන් කරලා සක්වල වටා ගිහිල්ලා සක්වල වටේ රවුම් 7ක් ගිහිල්ලා තවදුරටත් ලෝකයේ මත සලා වැටුම් දෙමින් ගමන් කරලා මේ මුළු ලෝකයම ඒකාලෝක කරයි කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කෙනෙකුට හිතෙන්න පුළුවන් එච්චර ආලෝක ධාරාවක් ඒ ශ්වේත වර්ණ ආලෝක ධාරාව එහෙම ගමන් කළාද කියලා. නමුත් අපේ තුල විශාල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නික්මුණු වර්ණ පිළිබඳව ලොකු හැඟීමක් නිකන් එක්තරා ආකාරයක සමාලට අద్භූත ජනක දෙයක් වුණාය කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේ යම් වර්ණාත්මක ආකාරයෙන් හුදී ජන පහන් සංවේග උදෙසා කෘතීන් කරපු නිසා බුදුදහමත් ආරක්ෂා වුණා. නැත්නම් මේ කෘතීන් නැත්නම් අද ඒ කෘතීන් නැත්නම් අපිට කියවන්නේ සාහිත්‍යයේ නැතිනම් මට ඒ කෘතීන් බලා ගන්න විදියක් නෑ කියව ගන්න විදියක් නෑ. ඒ වගේම සාහිත්‍යයක් කියලා දෙයක් අනික් අතර පෝෂණය වුණා. බුදුදහමේ තිබෙන ජාතක ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳ කතා බුදුරජාණන් වහන්සේ වීර වික්‍රම ඇතන මේ බලපුවම සමහර වීර වික්‍රම ක්‍රියාවගේ සමහර උපාලි ග්‍රහපති වගේ නැත්නම් සච්චක වගේ තර්කෙහි ප්‍රබල පුද්ගලයන් ඒ වගේම අඟුලිමාල් නැත්නම් මාලාගිරි හස්තිය දමනය කරලා ඒ අයගේ මේ ඒ පිළිබඳ කතා ප්‍රවෘත්ති අපිට අසන්නට කියවන්නට ඉතිරි කළේ සාහිත්‍ය. එතකොට අපිට පේනවා මේ සාහිත්‍යයත් කලාවත් කියන්නේ ඕනෑම කලාවක්. දැන් අපි ගොත් එහෙම අපේ අනුරාධපුර යුගයට ගියපුවම අපිට පේනවා සඳකඩ පහන වගේ නිර්මාණ. ඒ සඳකඩ පහන තුලින් අපි අනකොට අපිට පොඩ්ඩක් හිතන පාගන්නත් නිකන් බයක් වගේ. මොකද ඒකේ තියෙන සංකේත ටිකෙන් මේ සංසාරය සංකේත කරලා ඒ සංසාරයේ දිවෙන සත්තුන්ගේ රූප ඇඳලා පලාපෙති දැන් ගිනිසිලු ඒවට ඇතුල් කරලා මේ කලාකරුවා කරපු නිර්මාණය මහා විශාල භක්තියක් ඇති කරලා දුන්න ආගමට. ඒ වගේම කලාකරුවට නිර්මාණය කරන්න බුදුරජාන් වහන්සේගේ දර්ශනය උපයෝග වුණා. ඉතින් මේක දෙපැත්තට
ගමන් කරන දෙයක් වගේ මට පෙනෙන්නේ. ඉතින් අපි තවදුරටත් සාකච්ඡා කරනවා නම් මේක තාමත්ම පුළුල් ඇතරම බොහෝ වේලා සාකච්ඡා කළ යුතු දෙයක්. මොකද කොයි කලාවද සම්බන්ධ නැත්තේ කියලා හිතන්න බැරි තරමට මේ දැන් නාට්‍ය කලාව ගත්තාම අපේ ඔය මධ්‍යතන යුගයේ නාට්‍ය ග්‍රීක නාට්‍ය නැති වෙලා ගිහිල්ලා ඊළඟට නාට්‍ය බිහුණාය කියලා කියන්නේ අර යේසුස් වහන්සේ හමු වීමට යන පුද්ගලින්ගේ සුළු වාක්‍ය කීපයකින්. එතන තමයි නාට්‍ය. අසුවල් කෙනෙක් ඉපදිලා ඉන්න. කවුද කියලා අහන ඒ දෙබස් ඛණ්ඩයකින් තමයි නාට්‍යයක් බිහුණා කියලා කියන්නේ. එතකොට අපිට මේ ආගම පේන හැම අස්සක් මුල්ලක් නෑරම ගිහිල්ලා තියෙනවා මේ අපේ විෂයන්ට. ඒ විෂයන් කියන්නේ අපේ විෂය කියන වචනේත් එච්චර හොඳද මන් දන්නේ. නමුත් අපි අපේ මූර්ති කලාව, කැටයම් කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, අපේ යෝගේම සාහිත්‍ය, කවිය මේ සෑම ස්ථානයකටම ආభాෂය ලැබිලා තියෙනවා බුදුදහමේ. අපි ඒ ගැන තව විස්තර කියන්න පුළුවන්. අපි කවි එහෙම ගායනා කරලා අපිට පේනවා එක එක ආගම් වලට කොයිතරම් දුරට සම්බන්ධතාවක් තියෙනවද කියලා. දැන් සමහර විට අපි ඕමාර් කයියම් වගේ කවියෙක් ගැන කියනකොට අපිට හිතෙනවා ඔහු මම හිතන්නේ ඉස්ලාම් ආගමික පුද්ගලෙක් වෙන්න ඕන. ඕමාර් කයියම්. නමුත් ඔහු කියන සමහර කවියක් අහපුවම අපිට මේ බුද්ධ ආගම මේ කියන්නේ කියලා. දැන් බැලුවොත් එහෙම මිනිසුන්ට ප්‍රිය ලෞකික පැතුම් සුන් වෙයි ඉටු වෙයි. ඉටු වද කෙටි පැයකින් දෙපැයකින් මරු කතරටුවන් හිමමින් සුන් වෙයි. මේ රුබයියක් කවිය කියනවා. ඒ කියන්නේ මිනිසුන්ට ප්‍රිය ලෞකික පැතුම් සුන් වෙයි ඉටු වෙයි. ඉටු වද කෙටි පැයකින් දෙපැයකින් මරු කතරටුවන් හිමමින් සුන් වෙයි. දැන් ඒක අනිත් පැත්තෙන් ගත්තාම බුදුදහමට සමානයි. බුදුදහමේ පෙන්වන ශුන්‍යතාව එතනත් මූර්තිමත් කරලා තියෙනවා. දැන් තියෙනවා මම දොරකට පැමිණියේදී අතුරු සොයාගත නොහැකි විය. මා තිරයකට පැමිණියේද පලා දැක්ක නොහැකි විය. ඔබ හා මා කතා කළාක් මෙන් දැනුවද කතාව බොහෝ නොවී. ඉන්පසු අපි දෙදෙන වෙන්වීම. මෙන්න මා නුවණ බිජුවටගෙන කය වේසා වපුරා ලබාගත් අස්වැන්නක හැටි. දිය මෙන් නවුත් සුළඟ මෙන් යමු. දැන් බලන්න මේ හරියට නිකන් අපි මම බොහෝම මහන්සිලා අපොයාගත්තු දේ මොකද්ද? දියමෙන් අවුත් සුළඟෙන් යම්. දැන් බැලුවොත් එම ඒ ඔහුගේ දර්ශනය කොයිතරම් ගෑවිලා තියෙනවද අපේ බුදුදහමට. ඒක ඇත්තට මේ අර අතරාග මහත්මයා කිව්වා වගේ යම් වයසකට ආවට පස්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් ඔක්කොම මේ ආගමික චින්තාව දිහාට යොමු වෙනවා. ඒ චින්තාවත් එක්ක තමයි මේ කවි යනාදී සෑම දෙයක්ම ලියවෙන්නේ. සාහිත්‍ය ලිවෙන්නේ එහෙමයි. අවසානයේදී මේ සත්තාව සත්‍යය කවුරුත් දකිනවා. ඒ දැකපු ගමන්ම කවුරුත් ලියන දේවල් බුදුදහමට සමාන වෙනවා. හොඳයි. අප කතා කරන්නේ කලාව සහ ආගම ගැන. අපට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. අපේ හැමදෙරණ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩ කීපයක් සඳහන්. ඉලක්ක ඇසිදිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. කලාව සහ ආගම ගැන කතා කරන දොරමඩලාව වැඩසටහන. ආයිබෝවන්. කතා කරන්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ගොඩාක් මිනිස්සු මේ අපේ ජනතාව ඔබේ හඬ අපට පැහැදිලි මදි. දැන් ගොඩාක් බෞද්ධයෝ අපේ රටේ මේ කලාකෘති බුද්ධ ධර්ම සම්බන්ධ කලාකෘති වලට යොමු වෙලා තියෙනවා. ඒ වගේම හඳුනන්නේ ගොඩාක් අය භාවනා කරනවා, මේ බුදුදහම ගැඹුරු කාරණා පරිශීලනය කරනවා, භාවනා කරනවා, ආනාන බෞද්ධය වෙජිටේරියන්. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මාස කිහිපයකට කලින් අපේ රටේ කුකුල් මස් බිත්තරින්ගයක් ඇති වුණා తాවකාලිකව. අන්තිමටම අපේ බෞද්ධ හඳුනන්නේ පුදුම කලකිරීමකින් කතා කරේ. දකුණු අත කැඩුනා වගේ ඇතරුනේ ආණ්ඩුව පෙරළන තත්ත්වයටපත් වුණා. අවසානයේදී පිට රටින් ආනයන කරලා රන්න දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ තත්ත්වයට හේතුව නම් මම මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ ගොඩක් මේ අපේ ආගම සම්බන්ධ කලා කටයුතු වලදී අපි දකින තොරන්වලදී හිමිති මේ විරිඳු කියනවා ගොඩක් අමුරෙන් හිටගෙන ඉන්න බැරි තරම් මේ ඔය අරක් වගේ දේවල් පානය කරලා තමයි ඉතින් මේ එල්ලා ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් මේවත් වැරදි ආදර්ශනයද කියලා මම වහන්සේ දැනගන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් කතා කරන්න. මම පාසල් ශිෂ්‍යාවක් කතා කරන්නේ. හොඳයි. මට කතා කරන්න ඕනේ අත්තනායක හේරත් මහත්මයාට. ඔව්. මහත්මයා ඉස්සෙල්ලා මේ කවියක් පැහැදිලි කරා
අම්බලමේ ගොනා කියන කවිය. ඔව් අම්බලමේ පිනා. ඒ කවියේදී මේ බුදුරජාණන් වහන්සේට සමාන කරේ ගොනා කියන වචනේ. එතකොට උන්වහන්සේට වචනෙන් අගෞරවයක් වෙනවද කියන එක දැනගන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි මේ ඒකෙදි කියව හැබැයි ගොනා කියන්නේ මේ ගෝ නා කියන එක තමයි මේ ගොනා කියන්නේ ගෝ කියන්නේ ගෝතම කියන එක නා කියන්නේ නායක කියන එක අකුරු දෙක එකතු වෙලා ගොනා බවට පත් වුණා එකපාරටම බැලුවාම ඇහුවාම අපට අර වගේ අර්ථයක් එන කියන එක එතන කියවුණා මම හිතන්නේ ඔතන මේ අසන්ත ඔය අපේ සමහර පොත්පත්වල තියෙනවානේ මේ බෙද පොත් නිගණ්ඩු වගේ ඒවා කියන්නේ දැන් ඒවයි ඔය කෙලින් කියන්නේ නැහැ. වෙදරාලගේ මෝව මරා ඉසේක සුත් උදුරාගෙන වෙද ගැට. මේවට කියන්නේ දහං ගැට. ඒක වෙදරාලගේ මෝව කියලා කියන්නේ මේ පාවට්ට වලට. ඉතින් ඒ වගේ දැන් ඔතනත් අර මේ අර දහම් ගැට මාලය කියලා අපේ මේ විදාගම ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන්නේ බොහොම ගැටලු. ඒකෙන් බලපුවම පේන්නේ නිකන් මේ කිසිම සම්බන්ධ නැති දාලා තියෙන ඉස්සන් මරාපිය රා කලයක්ම බීපිය මෝව අඹවාපිය මෙතුන කරලා මාව කාපිය. ඉස්සන් මරාපිය කියන්නේ ඉස්රාව ඊර්ෂ්‍යාව නැති කරන්න. රා කලයක්ම බීපිය රාගයත් නැති කරන්න. ඒ වගේ මෝහ අඹවාපිය මෝහයත් නැති කරන්න මෙතුන කරලා මාව කාපිය මේ තුනත් කරලා මාවත් කන්න කියලා. කියන්නේ ආත්මේ දුරු කරන්න. ඒ කියන්නේ මේ අත්තානු දිට්ටින් උහච්ච කියන එක ආත්ම දෘෂ්ටියත් නැති කරන්න කියලා. ඉතින් එතන ඔය ගුණා කියන එක හසන්ත මහත්තයා ඊට වඩා ලොකු අර්ථයක් උතන දෙනවා. මොකද වෘෂභයා කියන කෙනා ඉන්දිය සමාජයේ ඉතාමත්ම ඉහළින් පිළිගත්තු කෙනෙක්. ඒ බුදුහාමුදුරන්ට කියනවා මුනි පුංගව කියලා. මුනි පුංගව කියලා කියන්නේ පූර්ණ ගවයෙක් හැටියට. රජවරු ගැන කතා කරද්දී ඉස්සර කියන්නේ වෘජෝරස්කෝ වෘෂස්කන්ධ ශාල ප්‍රාංශුර මහා බුජක් කියලා මේ බොහොම හොඳ කඳක් තියෙන වෘෂස්කන්ධ හරකෙක්ගේ වගේලු මේ එයාගේ කර එහෙම තියෙන්නේ. රජුන් ගැන වර්ණනා කරද්දී එහෙම කියන්නේ. නිසා වෘෂභයා කියන කෙනා මේ ගුණා කියන වචනේත් එක්ක බොහොම පල්ලෙහාට දාලා තිබුණාට අපේ සමාජයේ මේ නිකන් ගොන් වැඩ කරන්න එපා කියලා. එනකොට මේ ගුණා කියන එක ඉහළ අර්ථයෙන් තමයි ಭಾರತೀಯ සමාජය කතා කරලා තියෙන්නේ. ඉතින් ඒකේ ගෝනා එකකින් ගෝතම නායක කියන අර්ථය ඒ විදිහට ගන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම බුදුහාමුදුරන්ට මුනි වසබ කියන අර්ථයෙන් ඔය ඊටාම ඉහළ පූජනීය අර්ථයක් තමයි ලබා දීලා තියෙන්නේ. විවිධාකාරයෙන් මේ දහං ගැටයත් අර්ථකථනය කරලා තියෙනවා. අත්තනායක මහත්තයා තමයි මම හිතන්නේ කිට්ටුම අර්ථය තමයි හිතුමා සඳහන් කරේ. ඔක විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. දැන් දහං ගැට කියලානේ ඔකට කියන්නේ. දැන් කාලේ සමහරු දහං ගැට ගහන්නේ මේ වෙන විදිහට. දැන් දහං ගැට කියලා කියන අපේ හැමෝටම මේ වෙන දේවල් වලටත් ඒකත් මතක් කරන්න ඕන. මම හිතනවා ඉදිරිපත් වෙච්ච දහම් ගැට නෙවෙයි අතන දහම් කියලා ගත්තාම වඩා හොඳයි. වඩාත් අර්ථවත් වෙන්නේ දහම් ගැට. වෙන අය ගානේ දහම් ගැට. අපේ ආන්දරනේ. ඔව් දැන් සන්ත මහත්තයා දැන් අපි මූලිකව සාකච්ඡා කළා මේ බුදුහාමුදුරුවෝ කලාව සම්බන්ධයෙන් දක්වපු අදහස පිළිබඳව. ඉතින් එතනදී අපි ගොඩක් දේවල් කතා කළා. බුදුදහම කලාව කියන එක කෙලෙස් බරිත නොකරන්න සමාජයේ ක්ලේශයන්ගෙන් දුරු කරන්නයි මේ කලාව යොදාගන්න කියන කාරණාව. ඒත් එක්කම මම මෙතනදී බලාපොරොත්තු වෙනවා යම්කිසි කාරණා ටිකක් ඉදිරිපත් කරන්න මේ බුදුදහමෙන් කලාව මොනතරම් පෝෂණය කළාද කියන එක සම්බන්ධයෙන්. දැන් කලාව කියුවෙන් පස්සේ අසන්ත මහත්මයාත් මුලදී මතක් කළා කුදෙක් මේ සංගීතයයි නැටුමයි විතරක් නෙමෙයි කලාව කියලා කියන්නේ. සාහිත්‍ය කලාවක් තියෙනවා, චිත්‍ර කලාවක් තියෙනවා, කැටයම් කලාවක් තියෙනවා. මේ විදිහට ගෘහ නිර්මාණ ශිල්පීය කලාව තියෙනවා. මේ සියල්ලක්ම කලා කියන ගණේටයි වැටෙන්නේ. දැන් බලන්න අපේ සාහිත්‍ය කලාව මොනතරම් බුදුදහමින් පෝෂණය කරලා තියෙනවද කියලා. දැන් අපේ සිංහල සාහිත්‍ය ගත්තොත් එහෙම අපේ මුල්ම කෘති හැටියට අපිට ගන්නේ ඔය සිකවලඳ විනිස, සිකවලඳ මේ වගේ දේවල්. ඒත් එක්කම ඊට පස්සේ ගන්න පුළුවන් කෞසිලිමන. දැන් කෞසිලිමන කියලා කියන්නේ කුසදාකව. ඒ වගේම තමයි සසදාවත. ඒත් එක්කම අමා වතුර බුත්සරණ. ඒ වගේ දේවල්. ඒ කාලේ කියන්නේ පෙදෙන් බුදු සිරිත බසින්වත් සිරිත හැ. ඒ කියන්නේ බුද්ධ චරිතයක් නම් පද්දෙන් වත්සිරිත් කියනවා නම් ගද්දෙන්. ඒ නිසා ගද්දෙන් පද්දෙන් මොනවා කළත් බුදු සිරිතක් හරි එහෙමත් නැත්නම් මිනිසුන් හැදෙන්න කියන යමක් වත්සිරිත් දේවල්. ඒ වගේම තමයි අපිට පශ්චාත් කාලීනව ගත්තාම මේ මෑත යුගයේ කෘතීන් අරගෙන බැලුවත් ඔය මනමේ නාටකයේ සකස් වෙන්නේ චුල්ල දනුද්දර ජාතකයෙන්. සිංහබාහු සකස් වෙන්නේ වලාහස්ස ජාතකයෙන්. ඒ වගේ ජාතක තමයි මේවට මූලික වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ නූතන ගීත සාහිත්‍ය අරගෙන බැලුවත් ඒ වගේ තියෙන්නේ බෞද්ධ වස්තු බීජ. ඒ නිසා
ඔය අපි හිතමු හුණු වටේ කතාව කියලා. දැන් මේ හුණු වටේ කතාව බොහෝ දෙනෙක් හිතනවා බර්ටෝල් බ්‍රෙස්ට් අරගන්නේ මේක මේ වෙනත් ඔහුගේ පරිකල්පනයක් චින්තනයක් කියලා. එහෙම නෙමෙයි. හුණු වටේ කතාව තියෙන්නේ මහාචාර්යතුමා මොකක්ද අපේ මේ උමග ජාතකය ඇතුළේ. උමග ජාතකයේ පුත්‍ර ප්‍රශ්නේ. ඉතින් ඒ හැටියට ගත්තන් පස්සේ මේ සියලුම සාහිත්‍ය කෘති පෙරදිගට විතරක් නෙමෙයි බටහිරට පවා මේ සාහිත්‍ය කෘති නිර්මාණය කරගන්න අරගෙන තියෙන අපේ මේ බුදුදහමේ තියෙන බෞද්ධ වස්තු බීජ. ඒ නිසා අපිට මේ සිංහල කලාවක් හෙළ කලාවක් පිළිබඳව කතා කරන්න බෑ බුදුදහමෙන් තොරව. අපේ හැමදෙරෝනේ මේ කතා වස්තු සර්වකාලීනයි, සදාතනිකයි. දැන් ඒ සමහර ජාතක කතා ගත්තොත් ඒ ජාතක කතාවල දැන් අපි කුස ජාතකයේ ගත්තොත් එම් කුස ජාතකයේ ඇසුරින් විවිධාකාරයේ නිර්මාණ කරලා තියෙනවා. දැන් අපේ ගද්‍ය පද්‍ය සාහිත්‍ය අලංකාර වෙලා තියෙන කුස ජාතකයෙන් කියලා වෙලාවකට මට හිතෙනවා. ඒ තියා මේ අද මේ නූතන තාක්ෂණික විද්‍යාත්මක ලෝකේ අපි ජීවත් වෙන්නේ විවිධ කලා මාධ්‍යයන් තියෙන්නේ මේ දැන් අපි හොඳට දන්නවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිනමා නිර්මාණයක් කරනවා කුස ජාතකයේ ඇසුරින්. අදත් චිත්‍රපටය හදනවා ඒ ජාතකයේ ඇසුරින්. විවිධ ජාතක කතා වලින් නිර්මාණ කරනවා. අදටත් බලන්න. ඔව්. දැන් සතුටුමත් ධර්මයේ අකාලිකයිනේ. අකාලිකයි කියන්නේ හැම කාලෙටම අයිති කියන එක. ඒ කියන්නේ එක කාලයකට විතරක් නෙමෙයි හැම කාලෙට මේක ගන්න පුළුවන් කියන එක. මොකද හේතුව මිනිස්සු චේෂ්ඨාවන් තමයි මේ කතා තුළ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මිනිස් චේෂ්ඨාවන් එදත් එකයි අදත් එකයි හෙටත් එකයි මිනිසුන් තුළ පහළ වෙන සිතුවිලි. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය විශේෂයෙන්ම අපිට පේන උදාන පාළියේ නන්ද කුමාරයාගේ සහ ජනපද කල්යාණියගේ ප්‍රවෘත්තිය. දැන් මේ ප්‍රවෘත්තිය අරගෙන ඉතාමත්ම ලස්සන සුන්දර කාව්‍ය කෘතියක් කරන අශ්වඝෝෂ පාදයන්. මේ අශ්වඝෝෂ පාදය මොනතරම් මේ සුන්දරියගේ සහ නන්ද කුමාරයාගේ කතාව සෞන්දර නන්දේදී ලස්සනට අලංකාරවත් ඉදිරිපත් කරනවාද කියනවා නම් මේ කාව්‍ය හරියට අර අපි රූරැසේ අඳිනා ලෙසයි කියලා නැටුමකින් නටවන්නේ ඒ වගේ ලස්සන නර්තන මේ ස්වරූපයකින් එහෙමත් නැත්නම් චිත්‍රරූප මවන ආකාරයට මේ උන්වහන්සේ මේ ශ්ලෝක ඉදිරිපත් කළා තියෙනවා. දැන් අපිට පේනවා දැන් නන්ද කුමාරයා යන්න ගියා බුදුහාමුදුරුවොත් එක්ක. දැන් ජනපද කල්යාණි තනි වෙනවා තමන්ගේ භවනේ. ඇය නන්ද කුමාරයාට කියනවා යනකොටම ඔබ මගේ මේ තිලකේ වේලෙන්න කලින් ආපහු එන්න ඕන කියලා. නන්ද කුමාරයා තිලකේ තියලා තමයි පිටත් වෙලා යන්නේ. හැබැයි නන්ද කුමාරයා එන්නේ නැහැ. ඉතින් මේ නන්ද කුමාරයා ගියාට පස්සේ ජනපද කල්යාණිය අඬන හැටි කොහොමද සුන්දරිය අඬන හැටි තියෙන්නේ රුරෝද මම්ලව් විරුරාව ජග්ලව් බබ්‍රාම තස්තව් විලලාප දද්‍යව් චකාර රෝෂං විචකාර මාල්‍යං චකර්ත වක්ත්‍රං විචකර්ෂ වස්ත්‍රං. දැන් මේ සුන්දරිය අඬන හැටි බලන්න මේ මන් දන්නේ අපිට නෝවා පොයින්ට් පේන්න නැහැ. ඉතින් ගෙවල් වල කොහොමද අඬන හැටි බලා ගන්න පුළුවන්. රුරෝද ඇඬුවා මම්ලව් මැලවිලා වගේ හිටියා. ඒ වගේම දද්‍යව් බලාගෙන හිටියා. විලලාප විලාප දුන්නා. ඒ වගේම තමයි චකර්ත වස්ත්‍රං මේ වස්ත්‍ර ඉරලා දැම්මා. විචකර්ෂ වක්ත්‍රං මේ මූණ පහුරු ගාගත්තා. ඒ විදිහට කියනවා මේ බබ්‍රාම තස්තව් කැරකිලා හිටියා. දැන් බලන්න කාන්තාවක් අඬන්න ගියන් පස්සේ අඬන්න ඕනේ හැම විදිහම මේ සුන්දරියගේ විලාපේ තියෙනවා. ඒ වගේම තමයි අන්තිමට සුන්දරිය බැරිම තැන පැත්තක වැටුණා. ඒ වැටිච්ච හැටි කියන්නේ කොහොමද? සාරෝදනා රෝෂිත රක්ත දුෂ්ටි සංතාප සංක්ෂෝභිත ගාත්‍රයස්ටි පපාත ශීර්ණා කුලහාරයස්ටි පලාති භාරා දිව චූතයස්ටි. හරියට ඵලයෙන් ඊතා බර වෙච්ච මීයඹ ගහක් පැත්ත දාලා වැටුණා වගේ ඇය පැත්තකට වැටිලා හිටියයි කියලා. දැන් බලන්න මේ සෞන්දරානන්දේ මේ හාමුදුරුවෝ ඇගේ විලාපය මොන විදිහටද කාව්‍යයට නගන්නේ හිමත් නැත්නම් චිත්‍රණය කරන්න කියලා. ඒ වගේම තමයි දැන් මම අර මුලින් කියපුවා දැන් රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා කියන මේ කවිය තුල නැටුමක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සාහිත්‍ය කෘති පෝෂණය කරන්න උන්වහන්සේලා තමන් වහන්සේලාගේ හැකියාව විතරක් නෙමෙයි බුදුදහමේ තියෙන ඒ ගැඹුරු අර්ථත් එකතු කරලා තියෙනවා. දැන් නන්දහාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ. හැබැයි නන්දහාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය හිතන්න තරම් භාවනා කරන්න තරම් මනසේ නිසල බවක් නැහැ. ඒ නිසා නන්දහාමුදුරුවෝ ගැන කියන්නේ කොහොමද? නන්දස්ස රාගේන තනුර් විවේපේ ජලේ චලේ චන්දමස ප්‍රභේව. නන්දගේ හිත සැලෙනවලු හරියට සැලෙන ජලයේ චන්ද්‍රයාගේ සඳ රේඛාව වගේ.
මේ සඳ රේඛාව සැලෙනවා වගේ නන්දගේ හිත සැලෙනවායි කියලා සඳහන් කරනවා. දැන් බලන්න මේ වගේ උපමා අරගෙන තියෙනවා. මේ දේවල් නේද අපි අරගෙන තියෙන ආපහු අපේ සාහිත්‍යයට නූතන යුගයේ සාහිත්‍යයට උපමා හැටියට. ඒ නිසා අපිට පේනවා මේ අපේ බෞද්ධ සාහිත්‍ය තුළ තියෙන බොහෝ දේවල් පසු කාලීන සාහිත්‍ය පෝෂණය කරන්න ඉතාමත්ම හොඳින් පාදක වෙලා තියෙනවා. ඒත් එක්කම හසන්ත මහත්තයා තව වැදගත් දෙයක් තියෙනවා. දැන් ඔය සංස්කෘත සාහිත්‍ය, ඒ වගේම සංස්කෘත බෞද්ධ සංස්කෘත සාහිත්‍ය මේ දේවල් වලින් උගන්වන විශේෂ කලා උපදේශ තියෙනවා. ඒ දේවල් අපි අදටත් අරගෙන තියනවාද කියලා බලන්න ඕනේ. දැන් අද කතා කරනවා මිනිස්සුන්ට ගොඩාක් මේ ස්ට්‍රෙස් වැඩි වෙලා තියෙනවා කියලා, මානසික ආතති. දැන් මේ මානසික ආතති සංවර්ධනය කරන්න අපේ මේ නාට්‍ය කලාවත් උපයෝගී වෙලා තියෙනවා, විශේෂයෙන් මේ ස්ට්‍රෙස් වැඩි කරන්න. දැන් අපි ගත්තොත් එහෙම ඔය අපි මෙගා නාට්‍ය කියලා જાතියක් අද හදාගෙන තියෙනවානේ. දැන් මේ මෙගා නාට්‍යවල ඔය නාට්‍යයක තිබිය යුතුයි කියලා තියෙන ගුණාංග එකක්වත් නැති අතර නොතිබිය යුතුයි කියලා තියෙන ගුණාංග සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා. දැන් බලන්න නාට්‍යයක නොතිබිය යුතු දේවල් හැටියට පෙන්වනවා මෙන්න මේවා. මොනවද? දූරාද්වානං වදං යුද්ධං රාජදේශාදි විප්ලවං සාරෝගං භෝජනං ස්නානං සුරතං චානුලේපනං අම්බරග්‍රහණාදීනි ප්‍රත්‍යක්ෂානි නිර්දිශේ. දූරාද්වානං දුර ගමන් යනේවා තියෙන්න හොඳ නැතුළු. මම දැන් අද මේ එන්න ලෑස්ති වෙලා ටිකක් බලන් ඉන්නවා. එක නාට්‍යයක තියෙනවා එක වාහනයක් යනවා, මං හිතන්නේ කිලෝමීටර් ගාණක් යනකම් ඒකේ පෙන්නවා. දූරාද්වානං වදං යුද්ධං, වදං කියන්නේ මරණයව පෙන්වන්න එපාලු, යුද්ධං යුද්ධ පෙන්වන්න එපාලු, රාජ දේශාදි විප්ලවං රාජ විප්ලව දේශ විප්ලව පෙන්වන්න එපාලු, සාරෝගං භෝජනං ස්නානං ඒ නානේවා කනේවා මේවා පෙන්වන්න එපාලු. ඒ වගේම තමයි සුරතං රති කෙලිය, ඒ අම්බර ඊට පස්සේ මේ අනුලේපනං ඔය මේ ලිප්ස්ටික් ගානේවා කියුටෙක්ස් ගානේවා ඒවා පෙන්වන්න එපාලු. ඒ වගේම තමයි අම්බරග්‍රහණ ආදීනි රෙදි අඳින කඩනේවා පෙන්වන්න එපාලු. මේවා ප්‍රත්‍යක්ෂානින නිර්දිශේත්, මේවා ඉදිරි පිට පෙන්වන්න ඕනේ නැතිවලු. දැන් බලන්න ඔය සිංහබාහු මන මේ වගේ නාට්‍යයක් ගත්තාම මේ වගේ සංවරයක් තිබුණා. නමුත් දැන් අද ඊළඟ නාට්‍යවල මොකද කරන්නේ? මේ පෙන්වන්න ඕනේ නැති ටික තමයි පෙන්වන්නේ. ඊළඟ නාට්‍යයක තියෙන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. ආරම්භ යත්න ප්‍රාප්ත්‍යාසා නියතාප්ති පලාගම. ආරම්භ කියන්නේ පටන් ගැම්මක් තියෙන්න ඕනේ. දැන් අද නාට්‍යවල පටන් ගැම්ම දන්නේ නැහැනේ. උපදින්නත් කලින් සමහරව පටන් ගන්නත් තියෙන්නේ. යත්න ගලා යාමක් තියෙන්න ඕනේ. ප්‍රාප්ත්‍යාසා උච්චතම අවස්ථාවට එන්න ඕනේ. නියතාප්ති දැන් මේක කඩා වැටිලා අන්තිමට පලාගම හොඳ ඵලයකින් මේ කතාව ඉවර වෙන්න ඕනේ. දැන් ඒතකොට බලන්න මේ පුද්ගලයා දැන් අපි හිතමු දැන් මීපුරවැසියෝ නාට්‍ය ගැන කතා කළා. දැන් ඒ වගේ නාට්‍යයක දැන් අවසාන වශයෙන් මිනිස්සෙක් පරිපූර්ණ මිනිස්සෙක් කරලා තමයි නාට්‍ය ශාලාවෙන් එළියට දාන්නේ. මොකද එයාට අලුත් යමක් හිතන්න යමක් බාර දීලා ඔහු නිවැරදි මිනිස්සෙක් කරලා එළියට දානවා. නමුත් අද බොහෝ වෙලාවට වෙලා තියෙන්නේ ඒ වගේ කෙරෙන්න ඕන දේවල් නෙමෙයි කෙරලා තියෙන්නේ. ඒකෙන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ මේ ආතතියින් සංවර්ධනය වෙනවා. ආතතියින් නැති කරන්න නෙමෙයි ආතතියින් වැඩි වෙන්න තමයි මේ දේවල් හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේ සඳහන් කළේ අපේ කලාව පෝෂණය වෙන්න ඕනේ, කලාව දියුණු වෙන්න ඕනේ, කලාව සකස් වෙන්න ඕනේ මිනිස්යාගේ අවශ්‍යතාව සඳහා මිසක් මිනිස්යාගේ ආධ්‍යාත්මික දියුණුවක් ඒ තුල එකතු කරන්න ඇති කරන්න මිසක් මිනිස්යා තවදුරටත් අර මානසික වහලෙක් බවට පත් කරන්න නෙමෙයි. මට මතකයි පහුගිය දවසක දේශනාවකදී අපේ මහාචාර්ය ගල්මංගොඩ මහත්තයා සඳහන් කරනවා දැන් අද තියෙන නාට්‍යයක් බලනකොට නාට්‍යයේ දැන් ඉවර වෙලා ඊට පස්සේ එයා ඇඳට ගිහිල්ලා රාත්‍රී නිින්දෙදි දකින්නේ මේක දැන් ඊළඟට මොකක්ද වෙන්නේ කියලානේ. දැන් ඒක බලන් ඉන්නවා. ඊට පස්සේ පහුවදා පටන් ගන්නෙත් ඒ නාට්‍ය එතනින් නෙමෙයි. ඉවර කරපු තැනින් නෙමෙයි. වෙනත් පැත්තකින්. අන්තිමට බලනකොට මේ මිනිස්සයා මානසික අවුලක ජීවත් වෙන්නේ. දැන් එයාට වෙන දේවල් ගැන හිතන්න දෙයක් නැහැ. මෙයාට දැන් හිතන්නලා තියෙන්නේ අර ගිය නාට්‍ය ගැනයි. ඒ නිසා අර මිනිස්යාගේ මනස පෝෂණය කරන, මිනිසයා හොඳ චින්තකයෙක් බවට පත් කරන දෙයක් මිස එහෙම නැතුව මේ මිනිස්සු අර නොඑක ආකාරයෙන් මානසික ව්‍යවුලට පත් කරන දේවල් ඇති කරනවා නම් ඒක නෙමේ කලාවේ බලාපොරොත්තුව. දැන් අපි ගත්තොත් එහෙම අපේ දැන් සමහර උදවිය දැන් අලුතෙන් හසන්ත මහත්තයා මොකක් වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් මේ කලාත්මක දේවල් සමහර දේවල් ප්‍රතික්ෂේප කරන්න සමහර අය ලෑස්ති වෙලා තියෙනවා. දැන් පහුගිය දවස්වල තිබුණා නුවර පෙරහැර. දැන් මේ නුවර පෙරහැර කියලා කියන්නේ ඉතාමත් වටිනා කලාගාරයක්නේ. දැන් මේ නුවර පෙරහැර හරහා අපේ මිනිස්සුන්ට සංයමයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි දැන් මේ හරහා මිනිසුන් තුල ලොකු අර ආගමික භක්තියක් ගොඩනගන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ කලාව බුදුදහමෙන් පෝෂණය වෙලා තියෙනවා. අපි චිත්‍ර කලාව ගත්තොත් එහෙම, විහාර චිත්‍ර අරගත්තොත් එහෙම, ලෙන් චිත්‍ර අරගත්තොත් එහෙම, ඒ දේවල් වල තියෙන්නේ මේ මිනිසුන් පෝෂණය කරන මිනිසාගේ මේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න පුළුවන්කම තියෙන දේවල්.
ඒ දේවල් කාමුක දේවල් නෙමෙයි. දැන් අද වෙලා තියෙන්නේ කලාවෙන් බොහෝ වෙලාවට රසයන් නෙමෙයි නිෂ්පාදනය කරන්නේ භාවයන්. දැන් භාව සහ රස කියලා දෙකක් තියෙනවානේ. දැන් ශෘංගාරය කියලා කියන්නේ රසයක්. හැබැයි මේ ශෘංගාරයට පාදක වෙන හැඟීම තමයි භාවය කියලා කියන්නේ කාමය. එතකොට දැන් බලන්න කාමය කියන එක උලුප්පන්න පුළුවන් මිනිස්සෙක්ට මේ නිර්මාණශීලී නොවුනත්. දැන් නිර්මාණකාරයෙක්ට විතරක් නෙමෙයි ඕනනම් ඕනම කෙනෙක්ට පුළුවන් ඔය අසභ්‍ය දෙයක් වුණත් පෙන්නලා කාමය ඇති කරන්න. හැබැයි කාමය ඇති කරන එක නෙමෙයි නිර්මාණයේ බලාපොරොත්තුව රසය නිෂ්පාදනය කරන එක. ඉතින් අද මොකද කරන්නේ? රසය වෙනුවට නිෂ්පාදනය කරන්නේ මොකක්ද? භාවය. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අර රසවල නෙමෙයි මිනිස්සු ජීවත් වෙන්නේ භාවය තුළ. ඉතින් ඒ නිසා ඒ භාවයට එහා ගිය රසයක් නිෂ්පාදනය කරන්න නම් අන්න එතන තමයි නියම කවියන්ගේ අවශ්‍යතාව. අර තියෙන්නේ මේ ලෝකේ තියනවලු වක්තා සතසහස්‍රේසු මේ මිනිස්සු නිර්මාණකාරයෝ ඉන්නවා නම් මේ ලක්ෂ ගානකට එක්කෙනාලු නිර්මාණකාරයෙක් ඉන්නේ. ඒ නිසා අද අඩුපාඩුව තියෙන හසන්ත මහත්තයා නිර්මාණකාරයෝ නෑ. මොකද හේතුව නිර්මාණය කියලා ඒ අය කරන්නේ මොකක්ද? භාවයන් උද්දීපනය කරනවා මිසක් රසයන් උද්දීපනය කිරීම ඒ තුල කෙරෙන්නේ නැහැ. රසය හොඳයි. දැන් අපි ගත්තොත් එimhe ත්‍රිපිටකය අරගෙන බැලුවොත් එimhe බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන රසයක් තියෙනවා. ඒක අර නව නාට්‍ය රසයෙන් එහා ගිය රසයක්. ඒකට කියන්නේ විමුක්ති රසං. ඒක තියෙන්නේ මේ ධර්මයේ ඒකමේව රසං විමුක්ති රසං. විමුක්ති රසය. ඒකත් රසයක්. ඒ වගේම ওই නාට්‍යවල තියෙන රස නවයක් තියෙනවා. ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අද්භූත, ශාන්ත. මේවා රස. හැබැයි මේ රසයන් කුළු ගන්නවට කමක් නැහැ. නමුත් කුළු ගන්නන්නේ අද රස නෙමෙයි භාවයන්. ඒ හරහා මිනිසුනුයි ආකාරයෙන් අකුසල් වලට පෙළඹිලා තියෙනවා. ඒ අපේ හාමුදුරුවනේ සමහරු නොතැකුවට මොකද මාධ්‍යයටත් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. හැබැයි ලිඛිතව ආචාර ධර්ම පද්ධතියක් නොතිබ්බත් කමක් නැහැ. මනුෂ්‍යත්වයේ තේරුම් ගත්ත මේවා පෙන්වන්නේ මිනිස්යන්ටයි කියලා හැඟීමක් ඇතුව වැඩ කරන අය ඉන්නවනම් ඔය මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් වෙනම වුණා කරන්නේත් නැහැ. බුදු ජනප්‍රියත්වය තකාම අපිට හැම දෙයක්ම කරන්න අයිතිය තියනවාද? හැම දෙයක්ම පෙන්වන්නට අයිතිය තියනවාද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ. ඒක හදවතට තට්ටු කරලා බලන්න අපි පෙන්වන දේවල්, අපි කියන දේවල් මේවා මිනිස්යන් සඳහාමද මේ පෙන්වන්නේ කියලා. අපිට ඒ ගැන ආය දවසක සංවාද කරන්න හැකියාව දෙන බොහෝ දෙනෙක් උත්සාහ කරනවා අපිට කතා කරන්න. ආයිබෝවන් මේ හසන්ත මැතිතුමා මම සයිප්‍රසෙන් ලක්ෂ්මන් ජයවර්ධන මාතලේ. ඔව්. මට අත්නාගේ හේරත් මහත්මයාට අපේ ගෞරවනීය හාමුදුරුවන්ගේ යොමු වෙන්න ඕනේ. අවසර අපේ හාමුදුරනේ මේ බුද්ධ ආගම අපේ බෞද්ධ ආගමේ කලාව සහ ඒ ආගමික කටයුතු කෙරෙන්නේ අපේ පැවැත්ම තියෙන්නේ ඒ කලාත්මක විදිහට ආගම පවත්වාගෙන යෑමේ උදව්වට. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඒ විදිහටම දේශනා නොකළත් අපේ පැවැත්මට තමයි කලාව උපයෝගී වෙන්නේ. නමුත් අපේ කලාව හොඳ නැහැ, මේ ආගමට පිළිම හොඳ නැහැ, මේ දේවල් හොඳ නැහැ කියලා කියන උදවිය ඒ සාරයගෙන ඒව උපයෝගී කරගෙන බෞද්ධ ආගමට මඩ ගහමින් වෙනත් කොටස් මේ කටයුතු කරගෙන යනවා. එතකොට අපි හිතමු පිරිත් නූල් එහෙම නැත්නම් පිරිත් පැන් වගේ දේවල් හොඳ නැහැ, පිළිම හොඳ නැහැ කියන දේවල් කරගෙන යන ගමන් අපේ හොඳ සාරවත් කොටස් අරගෙන ඒ අය පැන් වර්ග දීලා ඒ නූල් වර්ග මොනවාරි දෙයක් සංකේත කරෙල්ලලා ඒ දේවල් කරනවා නේද? එතකොට අපිට ලෝකේ පේනවා මේ නොයෙකුත් ආගමික කොටස් මේ දේවල් කරනවා. එතකොට අපේ කලාව හොඳ නැද්ද? ඒ බෞද්ධ ආගමේ තියෙන ඒ කොටස් හොඳ නැද්ද? අපිට පේනවා ඒ ආගමික කොටස් මේ කට්ටිය කරන දේවල්. හොඳයි පැහැදිලි මහත්මයා. ඔව්. අත්නාගේ හේරත් මහත්මයාගෙමුයි අපේ ගෞරවනීය හාමුදුරු සුවින්ද මහත්මයාගෙමුයි දැනගන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි පැහැදිලි බොහොම ස්තුතියි. මම හිතනවා ඔබතුමා මේ ආගම් ආශ්‍රිත තියෙන කලා සම්ප්‍රදායන් නෙවෙයි ප්‍රශ්න කරන්නේ, මේ ඒ සිරිත් විරිත් පිළිබඳවයි කතා කරන්නේ, අභිචාර විදි සිරිත් විරිත් ගැනයි. ඒව ගැන අපි වෙනම කතා කරමු. අපි කතා කරන්නේ මේ කලා සම්ප්‍රදායන් පිළිබඳවයි. ආයිබෝවන්. තෙරුවන් සරණයි. සියලුම විද්වත් මණ්ඩලයේ හසන්තගත් තෙරුවන් සරණයි. මම මේ සුනේ කියලා කෙනෙක් කතා කරනවා. මේ සිත්‍රවත් මේ අධ්‍යයනය කරන කෙනෙක්. අපේ හාමුදුරුවෝ මේ කරගෙන යන සමාජ මෙහෙවරට මම ඇත්තටම වහන්සේට සමාචාර කරනවා. අපේ සමාජය වෙනස් වීම ගැන ඒකම හාමුදුරුවනේ මේ වහන්සේගේ ගීතය කලාව ගැන කියද්දී බුදුදහමේ ඉන්න ওই ගීතස්වර සූත්‍රය සහ අනාගත බය සූත්‍රයේ සඳහන් වෙනවා අපේ හාමුදුරනේ බුදුදහම
ගීතයට කවියට නැගුවාම ඒකේ වෙන ප්‍රඥාමය පැත්ත නැති වෙලා සෞන්දර්යාත්මක පැත්ත එළියට එනවා. අන්න ඒ නිසා තමයි ගීතය මේ බුදුහාම ගීතයට කවියට හරවන්න එපා කියන ඒ අවදානම මේ බුදුහාමුදුරුවෝ මේ ඉදිරිපත් කළ තියෙන අපේ හාමුදුරනේ ඒකම තමයි මේ සෞන්දර්යාත්මක පැත්ත නැති වෙලා ප්‍රඥාමය පැත්ත නැති වෙලා සෞන්දර්යාත්මක පැත්ත එළියට එනවා. මේක හාමුදුරනේ පොඩ්ඩක් විග්‍රහ කරන්න මේ ලෞකික ජීවිතයයි ලෝකෝත්තර ජීවිතේ බුදුහාම වෙනමම දේශනා කළ ආකාරය පොඩ්ඩක් වහන්සේ දේශනා කරනවා. හොඳයි පෙරවන් සරණ වහන්සේ. හොඳයි පෙරවන් අපේ ආමතුරුන් මට අවසර දෙන්න පාලක මැදිරියට අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා ඉන් පස්සේ අපි කතා කරමු. ඉලක්ක ඇසිදිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි. අප කතා කරන්නේ කලාව සහ ආගම ගැන. අත්නායක මහත්තයා මේ පෙරදිග සහ බටහිර වෙනස අපි කතා කළා. දැන් බටහිර මිනිසුන් ඉරහඳ තාරකා දිහා අවට ලෝකයේ දිහා බලද්දී මේ පෙරදිග මිනිසුන් හැරිලා බැලුවේ Taman දිහාමයි කියලා ඒක ප්‍රතිඵලයක් හැටියට ආගම් බිහි වුණා කියලාත් කිව්වා. හැබැයි අර ඉරහඳ තාරකා අවට ලෝකයේ දිහා බැලීමේ ප්‍රතිඵලය නරක නැහැ. භෞතික විද්‍යාත්මකව ලෝකේ ජයග්‍රහණය කරන්න ලෝකේ නොයෙක් ජයග්‍රහණයක් ලබන්නට බටහිර විද්‍යාව ලොකු සේවයක් කළා. අපි ඒක පිළිගන්න ඕන. හැබැයි මේ බටහිර කලා සම්ප්‍රදායන් තියෙන වෙනස්කම් තියෙනවා. පෙරදිග කලා සම්ප්‍රදායන්ගේ වෙනස්කම් තියෙනවා. දැන් අපි චිත්‍ර කලාව සුමින් සිරිසේන මහත්තයා සඳහන් කළා මේ බටහිර චිත්‍ර ගත්තාම ඒගොල්ලන්ට වැදගත් උනේ ඒක හැඩය, පරිමාණය, එළිය, අඳුර, මේ ත්‍රිමාන ලක්ෂණ. ඒ වගේ දේවල් තමයි මේ බටහිර පැරණි චිත්‍ර ගත්තාම ඒවැ ලක්ෂණේ. හැබැයි පෙරදිග මේ අපේ රටවල වල ಭಾರತයේ වගේ හම්බෙලා තියෙන පැරණි චිත්‍ර ගත්තාම ඒවැදී වැදගත් උනේ මේ සංවේදී භාවය, භාව ප්‍රකාශනය, සංකේත භාවිතය මේ වගේ ලක්ෂණ තමයි මේ පෙරදිග චිත්‍රවල තියෙන්නේ. අර ආගමික නැඹුරුව විශේෂයෙන් බුදුදහමේ ආభాසයේ වගේ හේතු වෙන්න මේ භාව ප්‍රකාශනයක් තමයි මේ අපේ කලා සම්ප්‍රදාය මුල් කාලේ තිබෙන්නේ. හැබැයි පස්සේ කාලේ මේ ලක්ෂණ බටහිර කලාවට ගිය බවට හොඳ හැටි සාක්ෂි තියෙනවා. ඔබතුමාට පිළිතුරක් තියෙනවා. හසන්ත මේ චීනයේ දැන් බෞද්ධ ආගමත් එක්ක කලාව එනකොට මේ අපේ ආගමට ආවේ එක දෙයක් තමයි උපදේශ. දැන් ඔය නූතන බටහිර චින්තකයෝ කලාවෙන් ගලවන්න හදන දේ තමයි උපදේශ. එනකොට අපේ පැරණි කලාවේ උපදේශය ගලවන්න බෑ. ඒක ඒ කලාවට බද්ධ වෙලා ගෑවිලා තියෙන. දැන් මනමේ නාටකයේ වුණත් සිංහබාහු නාටකයේ වුණත් උපදේශයක් තියෙනවා. සමහරු කියන අත්නායක මහත්තයා උපදෙස් දෙන්න ගියාම කලාව නැති වෙනවා කියලා. ඔව්. ඒ අර බටහිර චින්තනයෙන් එන අදහස. ඒත් අපේ සරච්චන්ද්‍ර සූරීන්ගේ මනමේ සිංහබාහු තුල කිසියම් දොනිත උපදේශයක් ප්‍රචාරාත්මක නෙවෙයි. දැන් මේ මම කියන්න යන චීන කතාවේ දැන් මේ චීන කතාව මම උපුටා ගන්නේ කුමාරි ගුණරත්න නැමැති අපේ ලේඛිකාවකගේ චීන ජනකතා කියන පොතෙන්. ඒ පොතට 2012 සාහිත්‍ය රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා විවිධ තේමා යටතේ. දැන් ඒ කුමාරි ගුණරත්න මැතිනිය පුටා දක්වන ඒ කතාවේ තියෙනවා 2011 වෙන්න ඕන. 11 විවිධ යටතේ 2011. දැන් මේ කෘතියේ තියෙනවා නුවණක්කාරයා කියලා කතාවක්. ඒකේ තාත්තා කෙනෙක් පුතාට දෙනවා අවවාද 3ක්. එකක් තමයි කවදාවත් අඳුරන්නේ නැති කෙනෙක් එක්ක යාළුකම් පවත්වන්න එපා. 2 අලුත පොහොසත් වෙච්ච කෙනෙක්ගෙන් සල්ලි ගන්න එපා. 3 තමයි කිසිවෙකුට රහසක් කියන්න එපා. විශේෂයෙන් බිරිඳට නොකිය යුතුයි. ඔන්න ඔහොම තමයි තාත්තා අවවාද දෙන්නේ. පස්සේ මේ අවවාද 3 අරගෙන මෙයා යනවා පුතා හිතනවා මේක කරලා බලන්න ඕන. දන්නේ නැති කෙනෙක් එක්ක යාළු වෙනවා. අලුත පොහොසත් වෙච්ච කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා. බිරිඳට රහසක් කියනවා. කොහොමද දන්නවද සුමින්ද මහත්තයෝ කිව්වේ? එළුවෙක් මරලා ඇඟේ ගාගෙන ගිහිල්ලා කිව්වා මම මිනිහෙක් මැරුවා. ටික දවසක් ගියා ගෙවල් වල පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. ආපෙලාට බිරිඳට තරහ ගිහිල්ලා කිව්වා මම කියනවා රජ්ජුරුවන්ට ඔයා මිනිහෙක් මැරුවා. කෙලින්ම රජ්ජුරුවන්ට ගිහිල්ලා පැමිණිලි කරනවා මගේ මනුස්සයා මිනිහෙක් මරලා ඉන්නේ.
රජ්ජුරුව ගෙනාවා ලේත් තිබුණා වහාම මරා දාන්න නියම කළා. මරා දාන්න නියම කරලා ඊට කලින් මේ අපේ තරුණ පුතා කියනවා අපේ තාත්තා ගෙන්නන්න මේ මෙහෙමයි අවවාද 3 හම්බුනේ මම මේක අත්හදා බැලුවා. ඉතින් ඒකෙන් මේක වුණේ. පස්සේ රජතුමාට පොඩි බයක් හිතෙනවා මේ පුතත් තාත්තත් ගෙන්නුවම මේ වගේ මොලකාරයෝ දෙන්නේ රටේ හිටියොත් මගේ සිංහාසනයට ඒක ප්‍රශ්නයක් වෙනවා. මට ඔබතුමාත් අර අන්දරේලා නාට්‍යයේ රජතුමාට රඟපෑවේ. බොහොම අපූර්ව රංගදරේ. ඉතින් රජතුමා බයයි රටේ තමන්ට වඩා නුවණක්කාරයෝ පහළ වෙනවා. ඉතින් රජතුමා තීරණය කරන මුන් දෙන්නම මරන්න ඕන. මේ වලක් හාරලා පෙට්ටි දෙකක දාලා එක ළඟ. හැබැයි ඉතින් නුවණක්කාර තාත්තයි පුතයිනේ. කාටත් හොරෙන් පොඩි බට දෙකක් අරගෙන යනවා නලපාන ජාතකයේ වගේ. ඒ බට දෙක වල හාරපු වෙලාවෙම උඩට එවලා හුස්ම ගනිමින් ඉන්නවා. මේ අතර රටේ ඒ රජතුමා මාළු කකා ඉඳිද්දි කට්ටක් හිර වෙනවා බෙල්ලේ. දැන් මේක සුව කරන්න කාටවත් බැරි වෙනකොට ඇමතිවරු කියනවා අර වල දාපු දෙන්න හිටියානම් ඕක ගණී රජතුමනි. හාරලා බලන්න සමහරට ওই දෙන්න මේ එසේ දෙන්නෙක් නෙවෙයි ওই වල ඇතුලේ ඇති පාඩම් කර කර. හැබැයි නම් දෙන්න පණ පිටි. ඇවිල්ලා කියනවා රජතුමනි මේ කටුව ගලවන්න නම් ඔබතුමාගේ පුතා මරන්න ඕන. රජුරෝ කියන පුතා මරන්න? ඔය ඉතින් රජකම ඕන නම් මරන්න ඕන. එහෙමනම් මට පේන්න මරන්න එපා. කියලා රජතුමාට තිරයක් දාලා මේ තාත්තයි පුතයි මෙහාට වෙලා රජතුමාගේ පුතා ගෙන්නලා පුතාට කියන බොරුවට කෑ ගහන්න කියලා එළුවෙකුට පාරක් ගහනවා. රජතුමා හුස්ම අදාගත නොහැකිව ඇතිවෙච්ච පීඩණයෙන් මාළු කට්ට එළියට පදින. එතකොටම රජතුමා ළඟට අර තාත්තයි පුතයි කියලා කියනවා මෙන්න ඔබතුමාගේ පුතා අපි මැරුවේ නෑ. අපි ඔබතුමාගේ සිංහාසනය ගන්න හදන අය නෙමෙයිනේ නුවණැත්තෝ. අපි එහෙම කරන්නේ රජතුමා වහාම ඔටුන්න ගලවලා දෙනවා. මේ දෙන්න ඒ ඔටුන්න බාර නොගෙන අපි බණක් භාවනාවක් කරගෙන ඉන්න එක හොඳයි කියලා වනගත වෙනවා. බලන්න බණක් භාවනාවක් කරගෙන වනගත වෙලා ඉන්න එක හොඳයි. අර රජකම අරගෙන ලෞකික ලෙස පුරෝහිත තනතුරු එකක්වත් මේ දෙන්න බාරගන්න. දැන් චීන සමාජයේ අද සමහර විට ඇමරිකාවට අභියෝග කරන තරම් ආර්ථික ශක්තියකට අද ඇවිත් ඔය ඇමරිකාව ලෝකේ පාලනය කරමින් පොලිස් නිලධාරියෙක් ලෙස හැසිරුණාට ආර්ථිකාතින් අනිත් අයට අඩන්තේට්ටන් නොකර චීනය යෝධයෙකු ලෙස නැගී සිටිනවා. ඒ ඔවුන් තුල මේ සාහිත්‍ය ලක්ෂණ තිබුණා. හසන්ත අපේ ජන සාහිත්‍යයෙන් මට කවියක් කියන්න හිතෙනවා. අර දුව කවි අපේ වචනයක් ගැන හුවනේ. මෙන්න මේ කවිය ඉරහඳ තාරකා අහසේ තියෙන තුරා මහවැලි කැලණි වලවේ ගම් ගලන තුරා නාමල් කැකුළු මල් වනයේ පිපෙන තුරා නුඹ අමතක නොවේ නිවනට වඩින තුරා. මේ කියන්නේ පිරිමියෙක්. පිරිමියෙකුගේ ප්‍රේමය හරි ප්‍රබලයි. දැන් මේ ළඟදි මට හසන්ත පාරේදී හම්බුණා එක මහත්තයෙක්. ඒ මහත්තයා මට කිව්වා මට සර්ව පෙන්වන්න බෑ කියලා කිව්වා මාව. මං කිව්වා ඇයි කියලා. නෑ සර් මේ ගෑනුන්ගේ හොඳමනේ කියන්නේ. ඉතින් මං සර්ව දකින්නට වහනවා කිව්වා. රූපවාහිනී. මං කියනවා මම ඊට පස්සේ මගේ ස්වරය වෙනස් කරලා මං අද ඉඳලා මම පිරිමින්ගේ හොඳයි කියන්නේ. දැන් මේ පිරිමි ප්‍රේමයක් සුරින්ද මාත්‍ය. දැන් මගේ අසන්නාටත් මට යාළු කරගන්න ඕනනේ. මොකද මේ ස්ත්‍රී ලිංග ભેදයක් මනුෂ්‍යත්වයට නැහැ. කලාවටත් නැහැ. මට කියන්න ඕන අර දූට මෙන්න මේ කවියේ මේ පෙම්වතා කියනවා ඉරහඳ තාරකා අහසේ තියෙන තුරා මහවැලි කැලණි වලවේ ගම් ගලන තුරා නාමල් කැකුළු මල් වනයේ පිපෙන තුරා නුඹ අමතක නොවේ නිවනට වඩින තුරා. ඒ වඩිනවා කියන වචනේ තියෙනවනේ. දැන් නිවනට වඩින්න නම් සිවුරු දරලා කෙලෙසුන් නසන්න ඕන. මේ පෙම්වතා තමාට යොදාගත්ත වඩිනවා කියන වචනේ.
දැන් දුව අපි මේ සංකේතාර්ථකව ගෝ නා කියන වචනේ අර්ථකථනය කරද්දී දූ බය වුණා. දූ බය වෙන්න ඕන නේද? මේ දවස්වල නිතරම ප්‍රසිද්ධ වෙළඳ දැන්වීමක් යනවා ඩීසල් පොඩ්ඩා ටවුමට වැඩ්ඩා කියලා. ඩීසල් පොඩ්ඩා ටවුමට වැඩ්ඩා. දැන් වැඩ්ඩා කියන්නේ වැඩියා කියන එක. මේ වාහනයක් වඩින්න බෑනේ මේ සුමින්ද මහත්තයෝ. ඒක මහා භයානක ප්‍රකාශයක්. වහාම ඒ නතර කළ යුතු දෙයක්. බෞද්ධ බලවේග හෝ අපේ මේ බෞද්ධ හෝ කතෝලික සියලු දෙනා ඒක අපි හදාගන්නේ කියමු. අපි ගියවගේ දොරමඩලාවකදී අපේ බෞද්ධ සම්ප්‍රදාය සහ අපේ පාරිභාෂික වචන ගැන කතා කරද්දී මෙතනම ඉඳලා අපි ඔක නිවැරදි කළ යුතුයි කියලා කිව්වා. නමුත් ඒ වුණාට ඊයේ උදේත් අපි මේ මං ගුවන්විදුලි වැඩසටහනක හිටියා. ඒ වෙලාවේ අතරතුරෙත් ඔය වෙලන්දැන්වීම ගියා. ඉතින් ඒක හරි මේ නුසුදුසුයි. ඔව් දැන් පොතක් දොරට වඩිනවා කියන එක උනත් මම හිතනවා වැරදි. හොඳ වඩිනවා කියලා කිව්වත් කමන්නේ මහාචාර්යතුමා. මොකද වැඩ කිව්වෙන් පස්සේ මේකත් විකෘතියක්. තවත් විකෘතියක්. පොතක් දොරට වඩිනවා කියනට අපි විරුද්ධ වුණේ නැත්තේ පොතත් බොහෝ විට සියලු පොත් නැතත් පූජනීය නිසා. එහෙනම් අපි යෝජනා කරමු ඔය දැන්වීම උනත් හදද්දි ටිකක් දන්න කියන කෙනෙකුගෙන් ටිකක් අහලා උපදේශයක් අරගෙන සංස්කෘතියට භාෂාවට මාධ්‍ය ආචාර ධර්ම වලට මේවයින් මොනවද වෙන්නේ කියලා ටිකක් හිතලා බලලා ඒවා මේ අපිට උනත් අපි දන්න විදිහට අපිට යමක් කියන්න පුළුවන් අපෙන් ඇහුවොත් අහන්න නැති කියන ප්‍රශ්නේ දරදුගේ මහත්තයාගෙන් සුමින්ද සිරිසේන මහත්තයාගෙන් ආමුදුරුවන්ගෙන් ඇහුවොත් නොකිය ඉන්නේ නැහනේ. ඒ හින්දා ඒ පොඩ්ඩක් අහලා බැලුවොත් ඔය වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන් නේ. ඒක බොහොම සත්භාවයෙන් අපි කියන කාරණාවක්. එහෙනම් ඔයනි දේවල් ටිකක් හදාගන්න. ඔව්. ඊළඟට තව කවියක තියෙනවා හසන්ත මගෙන් යෙදුණු වරදක් ඇත්නම් නුඹට නෙළුම් පතේ ජල මෙන් නොගනින් හිතට ගොසින් ලද ලියේ ඵලයන් දෙව්ලොවට නිවන් දකින්න තුරු එක හිතමයි නුඹට. මේ පෙම්වතෙක් කියන්නේ පිරිමියෙක්. දැන් ගැහණියකගේ ආදරය මොනතරම් සුවිශාලද පිරිමින්ටත් ආදරය කරන්න පුළුවන්. මෙයා කියනවා මගෙන් යෙදුණු වරදක් ඇත්නම් නුඹට නෙළුම් පතේ ජල මෙන් නොගනින් හිතට ගොසින් ලද ලියේ ඵලයන් දෙව්ලොවට නිවන් දකින්න තුරු එක හිතමයි නුඹට. ඔන්න චූල සාහිත්‍යයට චූල සම්ප්‍රදායට අපේ බුදුදහමේ ආගමේ බලපෑම ගලා ගිය හැටි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සංස්කෘත විසරදයෙක්නේ. ඉතින් මේ සංස්කෘත නාට්‍යවල මෘච්ඡ කටිකා මැටි කරත්තේ මේ නාට්‍යයේ එක කෑල්ලක් මම කැමති මගේ ප්‍රේක්ෂකයන්ට මතක් කරලා දෙන්න ශ්‍රාවකයන්ට. මේ මැටි කරත්තේ ඉන්නවා එක්තරා චාරුදත්ත සිටුතුමා සමග භයානක සකාර කියලා රජතුමාගේ මස්සිනා කෙනෙක්. සකාර. ඔහු රජුගේ බලය තමා අතට අරගෙන වැඩ කරන කෙනෙක් මේ සකාර. සකාර දේශපාලන බලය අයථා ලෙස යොදාගෙන හොඳ මිනිසුන් උසාවි දක්කමින් අන් අයගේ ගෙල මිරිකා මරා දමමින් තම අයියාගේ තමාගේ සහෝදරිය බැන්ද පුද්ගලයාගේ දේශපාලන බලය තමා අතටගෙන ක්‍රියා කරන. එහෙම ක්‍රියා කරද්දී නාට්‍ය එක තැනක තියෙනවා අර වසන්තසේනගේ ගෙල මිරිකලා දාලා යනවා උසාවියට බලපෑම් කරන්න මේ දේශපාලන හිතවතා සකාර. ඒ යනකොට එතෙන්ට වඩිනවා හාමුදුරු නමක් සංවාහක. මේ ක්‍රිස්තු පූර්ව යුගයේ නාටකයක්. මේ හාමුදුරුව වඩිනකොට පේනවා කොළ ගොඩක් තියෙන. අපේ හාමුදුරුව තමාගේ තෙත සිවුර කොළ ගොඩට උඩින් එලනවා. ඇතුලේ ඉන්නේ ගණිකාවක් වසන්තසේන. හාමුදුරුව ඒක වේලෙනකල් එතන බලාගෙන ඉඳිද්දී තෙත වතුර පහලට බැහැලා කොළගොඩේ සිටින වසන්තසේනා ගණිකාව සිහිය ලබන. එතකොටම හාමුදුරුව වහාම කොළගොඩ අවුස්සනකොට ගැහැණියක්. උන්වහන්සේ වහාම ලීයක් ඇගේ අතට දීලා නැගිට්ටවන. එතකොට වසන්තසේනා ගණිකාව කියනවා වතුර කියලා. අපේ හාමුදුරුවන්ට දෙන්න වතුර නෑ. තෙත සිවුර
කටට වක් කරනවා ගණිකාව. පණ ලබනවා ඒ ජල බින්දු උතුම් වූ අරහත් දජ මිරිකා හල ජලයේ. මම ඒ කොටස විතරයි කියන්නේ. බලන්න සංස්කෘත නාට්‍යකරුවා කියන්නේ සුද්‍රක මහරජතුමා ගණිකාව කියලා මේ නාට්‍යයේ ඉන්න වසන්තසේන වෘත්තීය ගණිකාව වුණාට විශිෂ්ට ගැහණියක්. එකල කිසි තහංචියක් තිබුණේ නැහැ සුමින්ද මහත්තයෝ. ගණිකාවගේ සිරුරට උඩින් අරහත් දජ එළුවා කියලා කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. මම හිතන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකගේ බෞද්ධ චින්තනයේ ප්‍රබල බවයි ඒකේ තිබුණේ. ඊට පස්සේ අර සිවුර මිරිකාහල ජලය අර කාන්තාවගේ කටට වක් කළා. පණ ලැබුවේ අරහත් දජේ මිරිකාහල ජල බින්දු වලින්. බලන්න මේවා රසවින්ද සංස්කෘතියක් සුමින්දලා අපි පොඩි කාලේ තිබුණා. අද මැටි කරත්තේ පෙන්වුවා ලංකාවේ. ඒත් අපේ සමාජයට ඒක දැනුනේ නෑ නේද? ඒකෙන් මේ මම කියු තැති ගැනීම අපට දැනුණු තැති ගැනීම ඇති උනේ නෑ. හොඳයි අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. 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 ඔබේ ඔව් කතා කරන්න. ඔව් කතා කරන්න. අවසරයි අපේ ආමඳුරන් ප්‍රමුඛ හසන්ත මහත්තයා විද්වත් මණ්ඩලයේ හැමෝකින්ම හැමදාම දොරමඩලාව දෙන රසාවේශය සැලසුම මාධ්‍ය තුලින් දෙදා හදා ගන්න මම පිරුවා. මගේ මාධ්‍ය කවිය මම හැමදාම දොරමඩලාවට කවි හදුවා. හැම විද්වතෙකු නමින්ම හදපු කවි මගේ ළඟ සුරක්ෂිතයි. ඒ කවි ගයන්ට මම මේ තාග්ගත උත්සාහය හරීම දුෂ්කරයි. අදයි මගේ හීනේ හැදෑවුනේ. නිරන්තරයෙන්ම ප්‍රජාවෙක් ඉන්න අංකුර කෙවිලියක් මම ඒ හැමෝගෙම අදහසත් එක්ක ගිය සතියේ මම අපේ සිංහතුන් කට්ටුවට ගයන්නට බැරි වුණු කවියකින් පටන් ගන්නම්. සියන් ඒ සිරිසිහයන් විරුසිහ නැනිනි ත්‍රිසිහ තුවන හද හද පිළිරෙවුනේගිනි ප්‍රීති හසන්තය ඔබතට මනනුවනි ශ්‍රීලක මගේ දෙව්ලොවකැයි මට සිතුනේ කලාවට නැමුණු සිත මතු කැලෑවක මුලානොවනුමය ඉතරණි කියමනෙක කලායිම බුදුහු අනුදත් බවනිසක ගලායන පිරිත් ස්වරයම නිදසුනෙක දෙවිසක් ගිති මහිම දෙන මුළුවකි සුමද සවිස්පතිය උදාරයි ලෝයාපතට දෙවියෙක් ඔබ හසන්තය සුරලොවින් බට දිවිසක්සලාවකි දුර මණ්ඩලාව මට අනේ ස්තුතියි මල්ලිකා චිත්‍රාංශය දෙලියට ඔවිලානේ. හොඳයි බොහොම ස්තුතියි ඔබට පින් දෙනවා සුමින්ද සිරිසේන මහත්තයා. අසන්ත දැන් අපි කලාව සහ සාහිත්‍ය සහ ආගම පිළිබඳව කතා කරන වෙලාවේ මට පේනවා මේ බටහිර ලෝකයේ විචාර පිළිබඳව අද කල්පනා කරන්න දැන් බටහිර ලෝකයේ හිටපු මම ප්‍රධාන විචාරකයෙක් නෙමෙයි අරිස්ටෝටල් තුමා මේ නාට්‍ය පිළිබඳව කතා කරනකොට කියලා තියෙන ඒ හොඳ නාට්‍යයක් උත්තම ගණයේ නාට්‍යයක් නරඹපුවම මේ ප්‍රේක්ෂකයා කතාසිස් කියන තත්ත්වයටපත් වෙනවා කියලා. කතාසිස් කියලා ඒක ග්‍රීක වචනයක්. මනෝ විරේචනය නේ. ඔව් ඒක භාව විරේචනය කියලා සිංහලෙන් කියනවා. හැබැයි මේකේ අදහස තවම කිසිම විද්වතෙක් හරියට විග්‍රහ කරන්නේ නැහැ. ඉතින් ඒක කියනවා මේ ඇරිස්ටෝටල්ම යම් වෙලාවක සංගීතය පිළිබඳ කියද්දි කියනවා යම්කිසි සංගීතයකට සවන් දීගෙන ඉන්නකොට ප්‍රේක්ෂකයා තුළ යම්කිසි
වික්ෂිප්ත භාවයක්, ඒ වගේම තූෂ්ණිම්භූත භාවයක් ඇති වෙනවා කියලා. ඒකේ නාට්‍ය නරඹුවා හෝ සංගීතයකට සවන් දුන්නා හෝ එක්ක පොතක් කියවුවා හෝ මේ පුද්ගලයා තුළ තූෂ්ණිම්භූත භාවයක් ඇති වෙනවා කියලා. මේක මොකද්ද මේ තූෂ්ණිම්භූත භාවය එන්නේ? ඒ කියන්නේ මේ ජීවිතය පිළිබඳ යම්කිසි එක්තරා ආකාරයක මේ සිද්ධ වුණු දේ පිළිබඳව අර පුද්ගලයා තුළ ඇති වෙනවා මහා තූෂ්ණිම්භූත භාවය. මේ කියන්නේ මොකද්ද මේ සිද්ධ වුණේ කියන එක. මම හිතනවා ඒක තමයි බුද්ධියට මඟ පාදන්නේ, ප්‍රඥාවට මඟ පාදන්නේ එයයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි සරල විදිහට අපි දන්න නාටකයක්, දැන් සිංහබාහු නාටකය ගත්තාම සිංහබාහු නාටකයේ සරල කතාව නම් පියා සිංහයා වන පියා දමා තමන්ගේ දූ දරුවන් අඹුව ගමෙන් කැලෙන් පිට වෙනවා. එතකොට මේ සිංහයාට දැඩි ශෝකයක් ඇති වෙනවා. ශෝකයක් ඇති වෙලා ඔවුන් සොයමින් ගම්මානයට එනවා. ගම්මානට එනකොට ඒ සිංහයාට විරුද්ධ වෙන සෑම සතෙක්ම මිනිසෙක් මර දානවා. එතකොට දැන් මේ පිටතට ගිය කුමාරයාට යම්කිසි යුවරාජ පදවියක් හම්බ වෙනවා යම්කිසි ප්‍රදේශයක. ඒ පැත්තේ අය කියනවා ගිහිල්ලා මම සිංහෙක් ඇවිල්ලා අපිව විනාශ කරනවා. එතකොට ඒ කුමාරයා හිතනවා මගේ යුතුයකමක් තියෙනවා දැන් මේ සිංහයාගෙන් මේ පිරිස බේර ගන්න. රාජපුරුෂය ඇරියා දුනු වායු ඇරියා කිසි කෙනෙක් මේකට මේ සිංහයා මර්ධනය කරන්න බෑ. ඊගිය හැමදේම මරලා දැම්මා. ඉතින් මේ කුමාරයා මේ ගිහිල්ලා නැත්නම් සිංහබාහු ගිහිල්ලා මේ සිංහයා ළඟට ගිහිල්ලා විදින්න ලෑස්ති වෙනකොට කියනවා අනේ උඹගේ හොඳ ලස්සන පුරුෂයෙක් ඇයි මේ මා ළඟට ඇවිල්ලා විනාශ වෙන්නේ කියලා අහනවා. ඒතකොට සිංහබාහු කියනවා උඹ මං හිතන තරම් උඹ හිතන තරම් පොඩි මනුස්සෙක් නෙවෙයි, මගේ පියා සිංහෙක්. ඒ නිසා මට සිංහබාහු කියලා නම තියලා තියෙනවා කිව්වා. එතකොට දැඩි ආදරයක් ඇති වෙනවා තමාගේ පුතා නේ මෙහෙම කියලා. කියනවා අර සිංහබා නං මේ මපුතා නොවේදෝ. දැන් ඒ ආදරය ප්‍රකාශ කරන වචන කියලා ළඟට එන්න මාව සිප ගන්න එන්න ගිහපම ඔහු හිතනවා සිංහබාහු හිතනවා මගේ හිත ලාමක වුණොත් මේ සිංහයාගෙන් බේරා ගන්න වෙන නිසා මම විදිනවයි කියලා. දැන් සිංහයාට දෙවරක්ම විදිනවා. දෙවරම තම පුතාට තියෙන ආදරය නිසා, මෛත්‍රිය නිසා ඒ හීපහර වදින්නේ නැහැ. තුන්වෙනි වතාවේ හිතනවා මා මෙහෙම හදාගත්තු පුතා නෙමේ මට විදින්නේ, මං එයාට පොඩි දඬුවමක් දෙන්න ඕනේ කියලා හිත තද කරගන්නවා. ඔහුගේ සිතේ තියෙන මෛත්‍රිය නැති වෙලා යනවා. සිංහයාට වදිනවා හීතලේ. ඉතින් දැන් මෙතන මේ සිද්ධිය දකින්නකොට සිද්ධිය නරඹුවාට පස්සේ ප්‍රේක්ෂකයා අර නාට්‍ය නරඹන්ට ආව ප්‍රේක්ෂකයාට වඩා මේ පිටස්තර නාට්‍ය නරඹුවට පස්සේ වේදිකාවේ නැත්නම් ශාලාවෙන් පිට වෙන පුද්ගලයා 아무තු තූෂ්ණිම්භූත භාවයකට පත් වෙනවා. ඒ අතර කියනවා මේ කොයිතරම් භයානක දෙයක්ද පියාගේ සෙනෙහස. පුතු සෙනෙමස් නහර හම සිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්ධා. දැන් මෙතනින් මේ කතාව නරඹුවාට පස්සේ ප්‍රියන ප්‍රේක්ෂකයා මොනවද හිතන්නේ? අනේ මේ ලෝක ස්වභාවය, ලෝකෙ මෙහෙම දේවලුත් වෙනවද? අපිට මේකෙන් මිදෙන්න බැයිද? මේවා නැති කරගන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? මේ ඇයි ඒ පියා මරන්න නැතුව මේ සිංහයාට වෙන ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණ නැද්ද? යනාදී වශයෙන් තර්කයක් ඇති කරගන්න මනසේ. මෙතන තමයි යන්න ප්‍රඥාව කියන්නේ. අපි මේ විදිහේ කෘති, ඒ උත්තම ගණයේ කෘති කීපයක් නරඹගෙන යනකොට මොකද වෙන්නේ? අපේ බුද්ධි මට්ටම, අපේ ප්‍රඥාව එලි දකිනවා. ප්‍රඥාව එලි දකින්න අපි තුල උපේක්ෂාව ඇති වෙනවා. අපි තුල මෛත්‍රිය ඇති වෙනවා. අප තුල වෛරය නැති වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ කලාකෘතියකින් ආගමික පරිසරයෙන් ඇති කරන්නට යන සංසිද්ධියට සමාන කාර්යයක් ඉෂ්ට කරන්නේ. එතකොට ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා සමහර විට බණ දේශනා කිරීමෙන් දැන් සමහර අය කියනවා ඔච්චර බණ කියනවා කෝ හැදිලා නැහැ කියන්නේ නේද? හැදිලා නැහැලු අපේ රටේ. ඉතින් මම මේ උදෙත් මේ දවල් හසන්ත කතා කරනකොට කිව්වා හසන්ත දැන් මේ බණ නොකීවා නම් කොහොමද තියෙයිද කියලා. බණ කියලා මෙහෙම හැදිලා තියෙනවා නම්
බණ නොකීවනම් කොහොමද තේරෙන්නේ කියලා. මෙහෙමවත් තියෙන්නේ ඔය ටික කියපු ඔය කියපු නිසා. ශාස්ත්‍රවරු කවුරුත් මේ ශාස්ත්‍රවරු කියලා මේ යම්කිසි පිරිසක් ලෝකයට බිහුවුනේ නැත්නම් මේ බොහොම වනචාරී තත්ත්වයේ ඊටත් වඩා බොහොම භයානක තත්ත්වයකට යන්න තිබුණා. ඉතින් ඒ වගේ තමයි මේ කෘතීන්. මේ කෘතීන් වලිනුත් එන්නේ ආගමික නැඹුරුවක්. දැන් අර සරච්චන්ද්‍ර මහත්මයා ඒ ගත්තු ඒ පාඨය කෙලින්ම එන්නේ මේ සුද්ධෝදන රජතුමා තමන්ගේ අවසානයේ රාහුල කුමාරයා මේ පැවිදි කළාම බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා අනේ මෙහෙම කරන්න එපා අපේ ස්වාමීන් වහන්සේ. පුත්ත පේමං චමින් චින්දති තොපේමම් බන්තේ චවින් චින්දති චවිත්වා චම්මං චින්දති චම්මං චිත්වා මංසං චින්දති මංසං චිත්වා නහාරුං චින්දති නහරුං චිත්වා අට්ටිං චින්දති අට්ටිං චිත්වා අට්ටිමින්ජං ඌහච්ච තිට්ඨති. ඒකනේ ඔබතුමායි ඔබ වහන්සේ ඊටමත් හොඳින් ඒක ප්‍රකාශ කරා. දැන් ඒ කොයිතරම් මේ පියාගේ සෙනෙහස ඇට මිදුළු මත රඳා සිට තමයි දුක් දෙවන්නේ කියලා. ඒක අපිට බණක් දේශනා කරලා නෙවෙයි පෙන්වන්නේ. අර පැහැදිලිව පේන කතා වස්තුවකින් පෙන්වනවා. එතෙන්දී අපේ ප්‍රඥාව අපිට ලැබුණා. ඒ වගේම තමයි මේ අපේ සමහර අපි මේ සුලභව අපි ගායනා කරන ගීත තියෙන්නේ. ඒවෙත් තියෙනවා මේ විදිහේ උපදේශ. දැන් සමහර විට ඒ ගීතේ අහපුවම පේන්නේ නැහැ. එකපාරට මේකේ දැන් මේ විදිහේ උපදේශයක් තියෙනවද? මේ විදිහේ අපේ තුල ප්‍රඥාවක් ඇති කරනවද කියලා දැන් බැලුවොත් මම මේ අමරදේව චූරින්ගේ ගීතයක් ගායනා කළොත් ඒක ගායනා කරන්න මට බෑ. ඉතින් මම ටිකක් මතක් කරමුකෝ. උත්සාහයක් කරමු මතක් කිරීම කරන්න දැන්. පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලේස්වරයෙන් ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට හිඳු නිල් දෙනායන දයාව වැහෙනවා සිනාසුනෙමි මම අවිහිංසකයයි කෝල බැලුම් හෙළුවා එදා වගේ තවමත් වැට අන්දර නාමල් පූදිනවා නොකා නොබී දුක් විඳ අතීතය යලි මට සිහි වෙනවා ඉරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා නෙත් නදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා මොකද්ද මේ කියන්නේ එකල ප්‍රේමයෙන් වෙලී සිටි මේ යුවතිය අද කොහොමද කාලේ ඉරට හඳට නොකියා ගමන් කරලා තියෙනවා අද කොහොමද රූපය නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා මේ බෞද්ධ චින්තාව මේ ප්‍රකාශ කරන්නේ එදා නුරා බැල්ම කෙලපු මේ කාන්තාව අද නුරාව වෙනුවට අද වැහෙන්නේ මොකද දයාව තමගේ දරුවා තමන් සස්වාමික බව ඒ සියල්ලක්ම තමයි කැටිලා තියෙන්නේ ඇගේ සිනාවේ නුරාව නැහැ අර කාලේ අපි දුක් විඳ ආකාරය තාමත් නාමල් නම් පූදිනවා එදත් නාමල් පුයිදුනා අද අනේ අපි මේ ඒ කාලේ දුක් විඳ නේද මේ ප්‍රේමයට කොච්චර ප්‍රේමය ගැන අපි දුක් විඳ ප්‍රේම පෙම්මසුන් ලීලියනේ බොහොම දුක් විඳා ඒ ප්‍රේමය අද කොහෙද නේද කියලා අත්තරාග මාත්‍යා එහෙම ඇති ඉතින් කාට තියෙනවා දැන් ඔය වගේම ගීතයක් තියෙනවා අර මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි වැයු ඉවුරේ දිය රැලි පෙරසේම දිලෙනවා නුග ගස් පෙළ අප නැතිවත් තව දලුලනවා සරසවිබිම් කඳු රැල්ලෙන් ඈත පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබ අතගෙන ගිය වීදියේ ඈහා යනවා
සිඟීති පුතා අත ඇඟිල්ලේ එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා ජීවිතයම සිහිනයකයි කියා සිතෙනවා. දැන් බලන්න එතනත් අර මුලින් ගීතයේ තිබුණ ආකාරයටම දැන් මුළු ජීවිතේම සිහිනයක් බව දැන් ඔහුට අවබෝධ වෙනවා. ඒ කාලේ අපි ඇති කරගත්තා වූ ආදර සම්බන්ධකම් ප්‍රේම සම්බන්ධකම් යලි මතකයක් පමණයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කූපමා භික්කවේ කාම වුත්තා භගවතා භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයේ සිහිනයක් කොට දක්වන ලදී කියන එක තමයි එතන කියන්නේ. මේ කවියේ දැන් අපි මේවා විග්‍රහ කරන්නේ නැති වුණාම අපිට ඒවා දැනෙන්න දැන් මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළු අතරින් හිරි පොද එනවා මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මේ විතකින් ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ එපා මේ විත මගේ දෙතොලට එපා මේ විත මගේ දෙතොලට ආපසු මගේ කුටියට යනවා මහා පසු යනවා. දැන් බලන්න තමාගේ වියපත් වීමත් සමගම මේ සියල්ලකම පවත්න නිස්සාර භාවය තනිකම ඒ ජීවිතයට එළඹෙන ඒ ජීවිතයේ ඇතිවෙන්නා වූ නොයෙකුත් වලිපලිත දෝෂයන් සියල්ලක්ම ඒ ආකාරයෙන් පෙන්වන ගීතයකින්. එතනොත් නැවත අපි අර අපේ චින්තාව නැත්නම් අපේ ප්‍රඥාව වැඩි දියුණු කිරීමක් තමයි මේ කලාවෙන් කරන්නේ. ආපහු අපි ගිහිල්ලා තියෙන බලපුවම අපේ බෞද්ධ චින්තනයට. ඉරහඳ පායන ලෝකේ වැනි ගීයක මේ සියල්ල කැටි කර තියෙනවා. මේ සියල්ලක්ම තියෙනවා. ඒ ඉතින් අපේ හුඟක් ගීතවල දැන් මේ සන්නාලියන ගීතේ සන්නාලියන ගීතේ දරුවෙක් ඉපදෙනවා. ඒ දැරිය විවාහයට දෙනවා සලුවත් එක්ක කතා බහ තියෙන්නේ. අවසානයේදී මේ ඒ සලුව වියලා ඇගේ මළගේට මරණයට ස්වභාව ධර්මත් එක්ක පාස්සල එකට එකතු කරලා තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ කෘතීන් ඇසුරු කිරීමෙන් අපිට ලබන්න පුළුවන් නැත්නම් මේ ආගමික අදහස ආගමික චින්තාවක් අර සමහරවිට බණට වඩා යම්කිසි රසවත් කවි පෙළක් තුළ තිබෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දැන් අපි මේ ගීතය ගායනා කරන්න හොඳ නැහැ. ගීතයෙන් අපිට ඒක බුදුදහමට හානියක් වෙනවායි කියලා හිතන එක ඒ තරම්ම සාධාරණ නැද්දෝ කියලාත් මට හිතෙනවා. මොකද අර මේ අපි අර සීනි මොකද්ද කියන්නේ අපි අර බේත් ටිකක් සීනි ගුලියක තවරලා මේ ගන්නෙ. නමුත් අතුලාන්තයේ තියෙන්නේ වැදගත් පණිවිඩය. කොසුමිසිරි මහත්තයා අර මහත්තයා කතා කරලත් කිව්වේ දැන් මේ බුදුදහම ගත්තොත් ආගම් අතර අපි බුදුදහම ගත්තොත් බෞද්ධ දර්ශනය ගත්තොත් මේක ඇතුලේ කියන්නේ නිර්වාණය විමුක්තිය. ඒකට සියල්ල අතහරින්න ඕනේ. ඇලෙන්න බෑ. හැබැයි මේ ගීතස්වරයෙන් ගායනා කරනකොට අපට ඇල්මක් ආසාවක් ඇති වෙනවා. ඇලීමක් ඇති වෙනවා. ඒක මේ විමුක්ති ගමනට මේ නිර්වාණගාමී මගට බාධාවක්ද කියන ප්‍රශ්නේ තමයි ඇතුලේ තිබුණේ. ඕක මම හිතන්නේ මේ කලාව එක්තරා සමීප තැනකට යනවා මම හිතනවා. එක්තරා සමීප ස්ථානයකට යනවා. අවසානයේදී මේ උසස් කලාකරුවෝ දිහා බලපුවම ඒ අය චින්තකයෝ. හොඳ නවකතාකරුවෙක් ගන්න ලෝකේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා ගන්න නැත්නම් ලියෝ ටෝල්ස්ටොයි ගන්න ඕනෑම කලාකරුවෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු සෑම කලාකරුවෙක්ම අවසානයේ ලොකු චින්තකයෙක්. ඔහු දකිනවා ජීවිතය දිහා ඔහුට පුළුවන්කමක් තියෙනවා. ඔහු ප්‍රකාශ කරන දේවල් විශාල චින්තකෙක් ඉදිරිපත් කරන දේවල් තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ ඔහුගේම චින්තාවක් මේ බිහි කර ගන්න තරම් ඉහළ තත්ත්වයකට ඔහු ගමන් කරනවා. ඒක තමයි අර ආගමික පක්ෂයට නැඹුරු වීමක් පෙන්වනවා කියන්නේ කලාව. මේ දෙක අතර බොහොම හොඳ අවියෝජනීය බැඳීමක් තියෙනවා. මේ බැඳීමෙන් අපිට විපුල ප්‍රයෝජන ලබන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ සෞන්දර්යයෙන් අපි ඈත් වෙන්න.
අපේ මිනිස්සු තුළ සංවේදී භාවය නැති වෙලා යනවා කියලා. මෘදු භාවය නැති වෙලා යනවා. මුදිතාව අපෙන් නැති වෙලා යනවා. ඒ වගේම අප තුළින් උපේක්ඛාව නැති වෙලා යනවා. ඒ වගේම අවිහිංසාව මෛත්‍රිය නැති වෙලා යනවා. ඒක තමයි අද තියෙන අපි අත්විඳින දේ අද. ඒක නිසා අපි මේ සාහිත්‍ය කලාව ඉතාමත්ම සමීප ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කිරීම තුළින් අපිට ගමන් කරන්න පුළුවන් ඇත්තටම බුදුදහමේ අවසාන ප්‍රතිඵලය වෙන නිර්වාණය දක්වා වුණත් යන්න මිනිසුන් හැඩගස්සුනායි කියලා මට නම් හිතෙනවා. හොඳයි. අනුග්‍රහක බෞතුන්ගේ පණිවිඩ කීපයකින් පස්සේ අපි තව ටිකක් කතා කරමු. අප නැවතත් දොරමඩලාව සමග කලාව සහ ආගම ඒක තමයි අපේ මාතෘකාව. අපේ හාමුදුරුවනේ ස්වභාවිත කලාව යහපත් කලාව ආරම්භ වෙන්නේ ආනන්දයෙන්. කෙලවර වෙන්නේ ප්‍රඥාවෙන්. ආගම බුදුදහම ගත්තොත් ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. කෙලවර වෙන්නේ ප්‍රඥාවෙන්. අපිට මේ පැහැදිලිව පේන අනන්‍යතා දෙකක් වගේම සමානකම් කීපයකුත් මේ ඇතුලේ තියෙනවා. වහන්සේට පිළිතුරක් තියෙනවා. දැන් හසන්ත මහත්තයා ඔය වචනේ පටන් ගත්තේ ස්වභාවිත කලාව කියන එකෙන්. එතකොට සු කියන එකේ උපසර්ගයේ තේරුම තමයි මනාකොට කියන එකයි. භාවිත කියලා කියන්නේ වඩනාලද කියන එකයි. මනාව වඩනාලද කලාව තමයි ස්වභාවිත කලාව කියලා කියන්නේ. ඇත්තට මේ වචනේ තමයි නියම වචනේ. මොකද හේතුව දැන් කලාව තියෙනවා ස්වභාවිත කලාව කියලා වෙනම එකක් තියෙනවා. දැන් අපිට මේකෙදි ඉතා පැහැදිලිව සිහිපත් වෙනවා. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ භාවිත සිතක ලක්ෂණ මොනවාද කියන එක. මේකෙදි ඊටාම හොඳ උදාහරණයක් පෙන්නනවා. ඔක තියෙන අංගුත්තර නිකායේ රත්කාර වර්ගයේ එක්තරා රජෙක් ඉන්නවා. මේ රජුරවන්ට අවශ්‍ය වෙනවා අර මම මේ කලින් දවසක් මේ කතාව කරා රෝදයක් හදාගන්න. ඒකෙදි දින 7කින් හදන රෝදේ සහ මාස 6කුත් දවස් 21කින් හදන රෝදේ අතර වෙනස මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මෙතනදී අර දින 7කින් හදපු රෝදේ ගිහිල්ලා මේ තල්ලු කරාම කැරකිලා වැටෙනවා. හැබැයි අනිත් රෝදේ ඉද්ද ගැහුවා වගේ හිටිනවා. ඒ වගේම තමයි ස්වභාවිත කලාව තියෙන මිනිස්සයා බොහෝ කාලයක් ඒ තුල තමන්ගේ අර හැකියාවන් උද්දීපනය කරගෙන ඉන්නවා. අනිත් අය මොකද හරියට අර දින 7න් හදපු කරත්ත රෝදේ වගේ කැරකිලා වැටෙනවා. ඒ නිසා කලාව සහ ස්වභාවිත කලාව කියන එක දෙකක්. ඉතින් මේ කලාව ගැන ගත්තාම දැන් සද්ධාවෙන් ප්‍රඥාවට යනවා කියන එකයි. ඒ වගේම ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියන එකේ අතර සමගාමී බවක් තියෙනවාද කියලා හසන්ත මහත්තයා ඇහුවා. හරියටම ඇවිල්ලා එකතැනට ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක තමයි මේ සද්ධාව කියන්නේ හදවතේ ගුණයක්නේ. කලාව හදවතටයි තියෙන්නේ. බුද්ධිය කියන එක ඔළුවටයි තියෙන්නේ. එහෙමත් මේ මොලේ හා සම්බන්ධයි. එතකොට අවසාන වශයෙන් දෙකින්ම කරන්නේ බුද්ධිය දිනු කිරීම. හැබැයි හදවතෙන් තමයි පටන් ගන්න. මේ හදවතක් නැති මිනිස්සුන්ගෙන් තමයි මේ ලෝකයට තියෙන ලොකුම හානිය. ඒ නිසා හදවතක් ඇති මිනිස්සෙක් බිහි කරන්න නම් අවශ්‍ය වෙනවා මොකක්ද කලාව. ඒ නිසානේ අර සංස්කෘත ශ්ලෝකයක තියෙන්නේ අපේ හේරත් මහත්තයා ලස්සන කියමනක් තියෙනවා. මෙහෙම කාව්‍ය මේ ශාස්ත්‍ර මේ දේවල් වලින් තොර වෙච්ච මනුෂ්‍යයා හරියට මේ තිරිසන් සතෙක් වගේලු වල්ගයයි අන් දෙකයි නැති. ඒක පැහැදිලි කරන්නේ මෙහෙමයි මේ ලෝකේ කිසියම් කෙනෙක් කාව්‍ය නාට්‍ය මේ සංගීත සාහිත්‍ය සංගීත කලා විහීන සාක්ෂාත් පශු ප්‍රච්ඡවිසානහීන තෘණං නකාදන්නේපි ජීවමාන තද්භාගදේයම් පරමං පසුනාං කියලා අපේ සුමින්ද මහත්තයා තියෙන්නේ. සාහිත්‍ය සංගීත කලා විහීන. මිනිස්සෙක්ට සාහිත්‍යයි සංගීතයයි කලාවයි නැත්තම් සාක්ෂාත් පශු ඇස් ඉදිරිපිටම මෙයා තිරිසනෙක්ලු හරකෙක්ලු පෘච්ඡවිසානහීන වල්ගේ සහ අන්තට්ටුව නැති තෘණං නකාදන්නේපි ජීවමාන මොහු ජීවත් වෙන මේ හරකා තනකොළ නොකන එක තත් භාගදේයම් පරමං පසුණං හරකුන්ගේ පිනක්ලු නැත්තම් ඒකවත් ඉතුරු කරන්නේ පිළිවෙලකට කන්නේ. ඒ නිසා ඒ තරම් අසාර්ථක මිනිස්සෙක් එමත් නැත්තම් සමාජයට හානිකර මිනිස්සෙක් හැටියටයි සාහිත්‍යයෙන් සංගීතයෙන් කලාවෙන් තොර පුද්ගලයා ගැන කතා කරන්නේ. මුලින් අර සයිප්‍රස් වල ඉඳලා කතා කරපු මහත්තයා මට මතක හිටියට එතුමා අහුව ප්‍රශ්නයක් මේ බුදුහාමුදුරුවෝ මේ ගායනයේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන තැන් ගැන අර යමේලු තේකුල ප්‍රශ්නේදී මේකෙදි බුදුහාමුදුරුවෝ ඇයි මේ ගීතයට නගන්න ධර්මයේ ඉඩ දුන්නේ නැත්තේ කියලා ලියනගේ මහත්තයා මම හිතන්නේ ලියනගේ මහත්තයා පිළියන්දලි නේද කොහොම හරි එතනදී මේකයි පිළිතුර දැන් දවසක් බුදුහාමුදුරුවෝ ළඟට යමේලු තේකුල කියලා බ්‍රාහ්මණ ජාතික භික්ෂුන් වහන්සේලා දෙනමක් එනවා ඒ දෙන බමුණු දෙන්නේ මහා
ප්‍රධාන වෙලා. ඒ දෙන්න ඇවිල්ලා අහනවා බන්තේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේම. ස්වාමීනි බුද්ධ වචනේ ඡන්දසට නගන්නද කියලා. මේ ඡන්දස කියන එක පැත්තකින් මේ ඡන්දස කියලා කියන්නේ මේ මීට කියන එකනේ. එහෙමත් නැත්නම් මේ තාලවත්ව එහෙමත් නැත්නම් තනුවකට අනුව හදන්නද කියන එකනේ. එහෙමත් නැත්නම් ඡන්දස කියන එක ධර්මයේ විස්තර කරන්න මෙහෙම අටුවාවේ වේදවිය සක්කත භාෂා. හරියට වෛදිකය වගේ සංස්කෘත භාෂාව කියලා. එක්ක සංස්කෘතියට නගන්නද සංස්කෘතයට නගන්නද එහෙමත් නැත්නම් ගීතයට නගන්නද කියන එකයි මෙතන ප්‍රශ්නය කියලා කියන්නේ. කොහොම නමුත් බුදුහාමුදුරුවෝ එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කර උන්වහන්සේ දේශනා කරන්නේ අනුජානාමි භික්කවේ සකාය නිරුත්ත්‍යා බුද්ධ වචනම් පරියාපිනුතුන්. තමන්ගේ නිරුක්තියෙන් බුද්ධ වචනේ අනුදන වදාරනෝ හදාරන්න කියලා කියන්නේ. එතකොට පේනවා මෙතන තමන්ගේ භාෂාවෙන් හදාරන්න කියන එකේ අර්ථය සංස්කෘතයට නගන්න එපා කියවා මිසක් ගීතයට නගන්න එපා කියව නෙමෙයි. එහෙමනම් කියන්නේ ගීතයට නගන්න එපා කියව නම් සකාය නිරුත්තිය කියන වචනයක් උන්වහන්සේට එතෙන්ට යොදන්න වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ගීතවත් බව නෙමෙයි කතා කරලා තියෙන්නේ. මෙතන කතා කරලා තියෙන්නේ භාෂාවක් හා සම්බන්ධයෙන් කියන එක එතනදී පැහැදිලි කරන්න ඕනේ. අනිත් එක සඳහන් දැන් අපි ගත්තොත් එහෙම බුදුදහමේ බුදුහාමුදුරුවෝ හරියට මේ කලාත්මක දේවල් අර මුලින් වක්‍රෝක්ති ගැන කතා කළේ. අපි දවසක් දොරමඩලාවකුත් කළා වක්‍රෝක්ති ගැන. බුදුහාමුදුරුවෝ හරියට මේ වක්‍රෝක්ති භාවිතා කරලා දිනවා ධර්ම දේශනා කරද්දී. දැන් අපිට හරි ලස්සන තැනක් පේනවා. දැන් බුදුහාමුදුරුවෝ පේනවා වනං චින්දත මහරුක්ඛං. වනේ කපන්න කැලේ කපන්න එපා කියලා. දැන් බැලුවමට කෙනෙක්ට හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ වනේ කපන්න ඉගන්වනවාද කියලා. එතන නෑ. එතන තියෙන්නේ උන්වහන්සේ පෙන්නනවා කෙලෙස් වනේ. මොකක්ද මේ කෙලෙස් වනේ කියලා කියන්නේ? දිනෙන් දින අලුතෙන් වැටි පැලවෙන අලුත් වෙන මේ කෙලෙස් නැති කරන්න. චෙත්වා වනංච වනතංච වනයත් නසන්න උපවනයත් නසන්න. ඒ කියන්නේ කෙලෙස් උපක්ලේශ මේව නසන්න කියන එක. දැන් බලන්න එතන ඒක ඊටමත්ව පැහැදිලි. තව තැනක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මාතරං පිතරං හන්ත්වා රාජානෝ ද්වේච khත්තියේ රට්ටං සානුචරං හන්ත්වා අනීගෝ යාති බ්‍රාහ්මනෝ. මාතරං පිතරං හන්ත්වා අම්මයි තාත්තයි මරලා රාජානෝ ද්වේච khත්තියේ ශාස්ත්‍රීය රජවරු දෙන්නත් මරලා රට්ටං සානුචරං හන්ත්වා මුළු රටම නසලා අනීගෝ යාති බ්‍රාහ්මනෝ බමුණා නිරුපද්‍රිතව යයි. මොකක් ගැනද මේ කියන්නේ? අම්මයි තාත්තා. අම්මා කියලා කියන්නේ රාග. තාත්තා කියලා කියන්නේ මාන. එතකොට අම්මනේ ආදරේ සංකේතේ, තාත්තා කියලා කියන්නේ මානේ සංකේතේ. දැන් ගත්තොත් එimhe තාත්තගෙන් තමයි පරපුරේන්නේ. අම්මගෙන් තමයි අර සෙනෙහස එන්නේ. එතකොට රාගය සහ මානිය කියන මේ දේවල් නැති කරලා රාජානෝ ද්වේච කත්තියේ ආත්ම දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි කියන මේ ශාස්ත්‍රීය රජවරු දෙන්න හරියට රජ දෙන්නෙක් වගේ මෙව්වත් නැති කරලා රට්ටං සානුචරං හන්ත්වා මුළු රටත් අනුචරේනුත් නැති කරලා අනීගෝ යාති බ්‍රාහ්මනෝ බ්‍රාහ්මණය එහෙමත් නැත්නම් රහතන් වහන්සේ සුවසේයයි කියලා මේකේ තියෙන්නේ. බලන්න දැන් මෙතන අර්ථ එළවා ගත යුතුයි. දැන් සාහිත්‍යයක තියෙන ලක්ෂණය තමයි අර අපි කියන්නේ පොල්ලෙන් ගෙවුවා වගේ කියලා. දැන් ගොඩක් අයට ඕඩ වෙන්නේ පොල්ලෙන් ගෙවුවා වගේ කියන සාහිත්‍යයනේ. ඒ කියන්නේ යමක් වහාම මේ වචන වලින් කියවෙන්න ඕන කියලා හිතනවා. හැබැයි ඒක වැරදි. මොකද හේතුව මේ సౌందర్యාත්මක දේවල් වල තියෙන්න ඕනේ අර්ථ එළවා ගන්න ඕනේ. දැන් අර අම්බලමේ පිනා කියපු එකට. එහෙමත් නැත්නම් පහුගිය කාලෙක ඔබතුමා මතක් කළා මාත්‍රගඟේ ඉන්න කිඹුලිගේ පැටියා කියන එකට. මේ දේවල් වලට දෙන්නේ යට අර්ථයක්. මොකද හේතුව ඒකට මේ අර්ථය හංගලා තිබ්බම අර්ථය විනාශ කරන්න බෑ. නැත්තම් දැන් අද සමහර ගීත අරගෙන බැලුවට පස්සේ තනිකරම මේ ඒතර තියෙන වාර්තා කතනයක්. එහෙමත් නැත්නම් හරියට පත්තරේ කියනවා වගේ. ඒකේ කිසිම මේ සෞන්දර්යාත්මක නිර්මාණ නැහැ. ඒ නිසා සෞන්දර්යාත්මක නිර්මාණ මිනිස්සුන්ට අලුතෙන් හිතන්න පුරුදු කරනවා විතරක් නෙමෙයි මනුෂ්‍ය චින්තනය දියුණු කරනවා. ඒ මනුස්සයා සැබෑ මනුස්සයෙක් බවට පත් කරනවා. ඒ වගේම තමයි සමහර මේ සාහිත්‍ය කලාව ගැන ගත්තාන් පස්සේ අපිට පේනවා මේ සංස්කෘත සාහිත්‍යය එහෙම දිහා බැලුවෙන් පස්සේ මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගෙන තියෙනවා සාහිත්‍ය නිසා. දැන් එක තැනක තියෙනවා අපිට මතකයි අර බුක්කුණ්ඩ කියලා කවියෙක් හිටියනේ. දැන් බුක්කුණ්ඩ කියලා කවියා දවසක් කොහොම හරි රජ්ජුරුවන්ට වැරද්දක් වෙනවා මේ බුක්කුණ්ඩ අතින්. බුක්කුණ්ඩ වැරද්දක් කළාට පස්සේ රජ්ජුරුව මොකද කරන්නේ? දඬුවමක් දෙනවා. උඹ මරණීය දඬුවමේ නියම කරනවා කියලා. දැන් බුක්කුණ්ඩ හොඳ සාහිත්‍යකාරයෙක්. මෙයා මොකද රජ්ජුරුව ඉස්සරහා ලස්සන ශ්ලෝකයක් කියනවා. එයා කියනවා භට්ටිර් නෂ්ටෝ භාරවිශ්චාපි නෂ්ට භික්ෂුර් නෂ්ටෝ භීමසේනෝපි නෂ්ට බුක්කුණ්ඩෝහං භූපතිස්ත්වං හි රාජන් බබ්බක් පක්නව කාල ධර්ම ප්‍රපන්න. රජුරන්ට කියනවා රජතුමනි භට්ටිර් නෂ්ටෝ භට්ටි නම් මැරුණා. භට්ටි කියන්නේ කවියෙක්. භාරවිශ්චාපි නෂ්ට භාරවි කියලා කවියෙකුත් හිටියා. එයත් මලා. ඒ කියන්නේ භා දෙකම ඉවරයි. භික්ෂුර නෂ්ටෝ භික්ෂු කියලා කවියෙක් හිටියා. එයත් මලා. භා භී බියනත් ඉවරයි.
භීමසේනෝපි නෂ්ටක්. භීමසේනත් මලා රජතුමනි. ඒ කියන්නේ බබා බිබී කියන තුනම ඉවරයි. ඊට පස්සේ බුක්කුණ්ඩෝහන් රජතුමනි දැන් මගේ නම බුක්කුණ්ඩනේ. බබා බිබී භු. දැන් ඒ කියන්නේ මමත් මැරෙන්න දැන් යන්නේ තව මොහොතකින් ඔබතුමා දැන් මරණීය දන්නේ දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කියන භූපති. ඊට පස්සේ තියෙන භූපති. රජුරෝ බබා බිබී බුබු. ඒ නිසා ඉතින් ඊළඟට මම මරුණාම ඊළඟට ඉන්නේ ඔබතුමායි කියලා කිව්වා. අන්තිමට මරණීය දඬුවමත් අතර කරනවා. ඒ නිසා සමහර සාහිත්‍ය දේවල් වලින් මිනිස්සු මරණින් පවා ගැලවිච්ච අවස්ථා අපි දකිනවා මේ නිර්මාණාත්මක මිනිස්සු. ඒ නිසා අපිට පේනවා මේ සාහිත්‍ය කියන එක අනිත් එක අපි කතා නොකළ ඉතාමත් වැදගත් පැත්තක් තියෙනවා හින්දු සාහිත්‍යය. දැන් හින්දු ආගම ගත්තාම දැන් මම ඉන්දියාවේ මගේ සෑහෙන කාලයක් මම ආචාර්ය උපාධිය සඳහා ගිහිල්ලා හිටියා. මහාචාර්ය ගල්මංගොඩ මහත්තයත් එක්ක මම සොහොන් පිටිවල ගියා. ඒ වගේම අපි ඇවිද්දා කොහෙද ඔය හින්දු කෝවිල් වල අපි ඔය මේ විශේෂයෙන්ම හින්දු භජන් ගායනා කරන තැන්වල අපි ඒව අහන්න ගියා. පුදුම විදිහේ ලස්සනක් තියෙන මේ මිනිස්සු සංගීතය තුලින් ආගම තුල රඳවා පවත්වා ගත්තා. ඉතින් ඒ නිසා අපිට මේ බෞද්ධ සාහිත්‍ය කියලා ගත්තයින් පස්සේ මේක තුල තියෙන මහා විශාල පරාසයක්. ඇත්තටම අපි මේවා හැමදාම කතා කරන්නේ උඩින් අත ගන්නවා. නමුත් ඒ වුණාට මේවා ඇතුළට ගියොත් එහෙම ඒ වගේ තියෙන දර්ශනය උකහා ගත්තොත් එහෙම ඒ හරහා පුදුම විදිහේ ආත්ම සංවර්ධනයක්, ආත්ම ශික්ෂණයක් මිනිස්සු තුල ඇති කරන්න පුළුවන්. ඒ නිසා අර මුලින් කියපු විදිහට සද්ධාවෙන් ප්‍රඥාවට යනවා වගේ ආනන්දයෙන් ප්‍රඥාවට යනවා වගේ මිනිස්සු ආධ්‍යාත්මික ශික්ෂණයක් ගොඩනගන්න මේ සාහිත්‍ය සංගීතයේ කලාව යොදා ගන්න පුළුවන් කියන එක අපිට ධර්මානුකූලවත් සාහිත්‍යයට අනුවත් පැහැදිලි කරන්න පුළුවන්. බුදුදහම අපේ රටේ විදග්ධ කලා සම්ප්‍රදායක් ඇතිවෙන්න බාධාවක් වුණාය කියලා ඇතැම් විටක තර්ක පැනනගෙනවා. අපිට අහන්න සිද්ධ වෙනවා ඒකේ හැමම සිද්ධ වෙලාද කියලා සමහර නිදර්ශන නිසා. අතනායක මහත්තයා හසන්ත මේ මහනුවර තියෙනවානේ මගුල් මඩුව අපේ දළදා මාලිගාවේ ඔය මගුල් මඩුව හදන වෙලාවේ ඔකට විවිධ පළාත් වලින් එන්න කියලා තියෙනවා ශක්තිවන්ත පුරුෂයන්ට මේ කණු උස්සලා වලේ තබන්න. එතකොට එනවා මේ හුන්නස්ගිරිය පැත්තෙන් උඩදුම්බර පළාතෙන් උඩගල දෙබොක්කේ අයියමලෝ දෙන්නෙක්. දැන් මේ දෙන්නත් ඇවිල්ලා එනකොට තව ගොඩාක් පිරිස ඉන්නවා. අර මගුල් මඩුව හදන මහනිලමෙලා එක එක්කෙනාගෙන් අහනවා මේ ලීය උස්සන්න පුළුවන්ද බලන්න එපයි මොනවද කන්නේ. අර ගොඩක් අය මස් මාළු කන අය, දඩ මස් කන අය උඩගල දෙබොක්කේ අයියමලෝ කියනවා. අපි ඉතින් ඉරිඟු වවාගෙන කුරහන් කාලා තමයි ඉතින් අපි මේ සහෝදරයෝ දෙන්න ඉන්නේ. ඒතර අනිත් අය කියනවා අනේ එහෙනම් ඒ පැත්තට අපිට නම් යන්න බෑ. ඔය කුරහන් කන උන්ට පුළුවන් ද මේ ලී දඬු උස්සන්න කියලා අරගොල්ලෝ ඔක්කොම එක පැත්තට යනවා. කුරහන් කන උඩගල දෙබොක්කේ අයියමලෝට එක පැත්තක් උස්සන්න වෙනවා. ඒ දෙන්නගෙන කමක් නැහැ උස්සලා බලමු කියලා. අන්තිමට 20ක් විතර උස්සපු ඒ මගුල් මඩුවේ කනුව දෙන්නෙක් උස්සනවා එක පැත්තකින්. ඔවුන් දෙන්න වහාම ඒක කනුව මත තබන වල මත තබලා කනුව පිහිටවනවා. දැන් මේ කතාව උඩදුම්බර මම ඉන්න මහනුවර ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධ ජන කතාවක්. දැන් මේක මම උපුටා ගත්තේ මේ ගාමිණී විජේරත්න කියලා මහත්තයෙක් ලියපු බැද්දේ බැඳි කතා. දැන් මේ පොතේ දිහා බැලුවම කියවල බැලුවම මට පෙනුනේ මේ තරුණ ඉස්කෝලේ මහත්තයෙක් අපේ රටේ වර්තමාන. දැන් කතාවක් හැටියට මට ඒක වැදගත්. අනිත් පැත්තෙන් ඉස්කෝලේ මහත්තයෙක් මොකද අපේ දොරමණ්ඩලාවේ ගුරුවරු තමයි ගොඩක් බලන්නේ. ඒතර මේ ගුරුවරු තමන් මාරු කරලා යවුවම යම් යම් පළාත්වලට මෙහෙම නිර්මාණ කරන එක කොච්චර හොඳ දෙයක්ද. ඒ වගේම හසන්ත අපි මේ සුමින්ද මහත්තයා අර ලස්සන සින්දු ටිකක් කිව්වනේ. දැන් ඔය සින්දු සින්දු ලස්සනයි ඔබතුමා කිව්වත් හොඳයි නේද? අන්නේ කියනකොට මට අහන් දැනුණු දෙයක් තමයි දැන් ඔය සින්දු අහපු එදා පරපුර ගැටලු වලට දිවිනසා ගත්තේ නැහැ. දැන් මේ ළඟදී පිළිමතලාවේ වාහන දෙකක් හැප්පිලා ඇඟලුම් කම්හල් දුවක් එතනම මැරුණා. එයාගේ පෙම්වතා දිවිනසා ගත්තා එදිනම. දැන් අර ගීත හද්දි මගේ මනසේ වැඩ කළා මේ පෙම්වතා කොච්චර හොඳ වුණත් ඇයි ඔහු දිවිනසා ගත්තේ? දැන් මම ඉගෙන ගන්න කාලේ මන් දන්න යාළුවෙක් හිටියා. එයා පෙම්වතියකට ආදරය කළා. ඔහුට උසස් පෙළ විභාගයේ ඔන්න මෙන්න තියෙද්දි
ඔහු සාහිත්‍ය රස විඳින ඔය ඔබ ගැයූ ගීතවලට ආදරය කරන තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය ඔහුගේ විභාගයේ හෙට තියෙද්දි උසස් පෙළ වෙන කෙනෙක් එක්ක විවාහ වුණා පෙම්වතිය. විවාහ වුණාම ඒ ආරංචිය ඔහුට ලැබුණා පාඩම් කරන තැනට. ඔබ දන්නේ නැති වුණාට ඔබේ පෙම්වතිය අද විවාහ වෙලා. ඔහු මොකද දන්නවද කරලා තිබුණේ? ඔහු අඬලා රොටියක් කාලා බුදිය ගත්තා. පස්සේ දවසක මං ඇහුවා ඇයි අඬලා රොටියක් කාලා බුදිය ගත්තා? එයා කියනවා ඒ රොටිය මන් නොකෑවනම් මට ආයේ රොටියක් ලැබෙන්නේ තව පැය 24කින්. ඉතින් මම පාඩම් කරලා ඉගෙනගෙන මේ ඉහළ තලයට ආවා. අන්න ඒකයි හසන්ත අර උසස් ගීතයක් රස විඳින්නෝ ජීවිතයේ ප්‍රශ්නවලදී පරාජය වෙන්නේ නැහැ. ඒ සිදුවීම් සිදුවෙන්නේ අඬා දොඩා මලගයක් කරන්න නෙවෙයි එතන. එයින් ඉහළට යන්න. හොඳයි. සුමින්ද සිටසේන මහත්තයා. ඔව් දැන් අපි ගරුතර ස්වාමීන් වහන්සේත් අතනායක මේරත් මහත්මයාත් දැන් අපි යම්කිසි අවසාන අධීරකට ආවා මේ ස්වභාවිත අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා මේ සුභාෂිත කලාව ස්වභාවිත කලාව. දැන් මේ ස්වභාවිත කලාව කිව්වම මොකද්ද දැන් අද නැද්ද ඒක? අපි අර පසුගිය දිනවල පසුගිය අවස්ථාවේ කතා කළා වගේ අපේ ගීත ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන් මෙහෙම දැන් සුභා තේරිය පිළිබඳව අර සැඩොලෙක් වර්ණනා කරපු කතාව වර්ණනා කරානේ. වර්ණනා කරලා අවසානයේ වර්ණනා කොච්චර බොහෝසේ වර්ණනා කරන නිසා ඒ සුභා තේරින් වහන්සේ තමන්ගේ මේ net ගලවලා ඒ සැඩොලට දුන්නා. මේක තමයි ඒ තේරි ගාතාවල තියෙන්නේ. ඉතින් දැන් මේ ගීතය අමරදේවයන් ගායනා කරන්නේ කොහොමද? ඔබේ දැසයි නිල උත්පල ඔබේ දැසයි මීන චංචල කිඳුරු දැසයි ඈත කඳු වැටිසේ නැමී ගිය නීල දිගු ඇසිපියෙන් සෝභිත නීල උත්පල දිගැටි දැසයි මීන චංචල කිඳුරු දැසයි දැන් මේ ඇස ගැන වර්ණනා කරන කවිය. එතකොට අපිට මේ ඇස ගැන නීල උත්පල දිගැටි දැසයි නිල් උපුල් පෙතිවැනි දිගැටි දැසයි මීන චංචල ඒ මත්ස්‍යය වගේ චංචලයි මේ ඇස් දෙක කිඳුරු දැසයි. ඉතින් මේ වර්ණනාවක් තියෙනවා. මේක වර්ණනාව ඉතාමත්ම විචිත්‍ර වචන වලින් තමයි ඉස්මතු කරලා අරගෙන තියෙන්නේ. දැන් අපි මේ ඇස් දෙකම ගැන කියන ගීතයක් මම ළඟදී අහුවා. ඒ ගීතේ තියෙන මෙහෙමයි. ලියා ගන්න සින්නක් කර දෙනවද මට ඔය ඇස් දෙක? දැන් බලන්න මේ අර ස්වභාවිත ගීතේ පදමාලාවයි මේ ගීතේ පදමාලාව අතර තියෙන වෙනස. ලියා ගන්න සින්නක් කර දෙනවද මට ඔය ඇස් දෙක? කෙලින්ම කිව්වා. මට ඒක ලියා ගන්න ඕනේ කියලා. අරකේ කිව්වේ නැහැ. ඇස ගැන වර්ණනා කරනවා. ඈත හසේ තාරකාසේ වසීකරමා සිත සිනාසේ. දුරක හිටියත් ළඟක හිටියත් ඔබේ ඇස මට නිබඳ සිහිවේ. ලියා ගන්න ඕනේ නැහැ. ඒක තමයි වෙන්නේ. දුරක හිටියත් දුරක හිටියත් ළඟක හිටියත් ඔබේ ඇස. ඒ කියන්නේ මනසේ වැඩ කරන ඇස. ඒ තරම් ප්‍රබල ඇස් දෙකක්. නමුත් අර කවියේ ගීතේ තියෙනවද ඒක? නැහැ. ඒකයි අපි අසුරු කළ යුත්තේ. අපි රසය ජනිත කරන රසාස්වාදයෙන් ලැබිය හැකි ඒවයි. නැත්නම් නිකම්ම කියන දේවල් වල රසයක් නැහැ. නිකම්. ඒක නිසා අපි මේ අලුත් තරුණ පරපුරට අපි කියන්නේ නැවතත් අප මේ ස්වභාවිත සාහිත්‍යයේ භාෂාවේ කලාවේ මේ සෑම දෙයකම රස විඳ ගන්නට නම් අපි ආපහු ගමන් කරන්න වෙනවා ආපස්සට ගමන් කරලා අපි නැවත වැළඳ ගන්න වෙනවා අපේ පුරාණ සාහිත්‍යය. ඒ වගේම වර්තමාන අපේ මේ ටික කාලයකට ඉස්සෙල්ලා තිබුණු සාහිත්‍ය අපේ මාගම සේකරයන් ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන් ඒ ලියපු ගීත කවි ගීත අහලා ඒවෙන් අපි ආభాෂයක් ලබා ගන්න ඕන. නැත්නම්
කාලයක් යනකොට අපිට ඉතුරු වෙන්නේ නැහැ මේ සාහිත්‍යයක් කලාවක් අපිට රස විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම බොල් හරසුන් දේවල් බවට පත් වෙනවා. බොල් හරසුන් බවට පත් වෙනවත් එක්කම අප තුළ ප්‍රඥාව නැති වෙනවා. ප්‍රඥාව ගිලිහෙනවා. ප්‍රඥාව ගිලිහෙනකොට අප තුළ ඔය කියන මානව හිතවාදීත්වය නේ ප්‍රේක්ෂාව ඉවසීමේ ගුණය ආදී හැම දෙයක්ම අපෙන් වියකී යනවා. ඒ නිසා ප්‍රබල ජාතියක් අපි හදන්න ඕන නම් අපි ලෝකයේ ආශ්චර්යමත් ජාති බවට පත් වෙන්න ඕන නම් ඒ පුද්ගලයා තුළ සංස්කෘතික මිනිසෙක් සිටිය යුතුයි. සංස්කෘතික මිනිසා බිහි කරන්න නම් ස්වභාවිත කලාව ඇසුරු කළ යුතුමයි. හොඳයි. අපේ මාතෘකාව කලාව සහ ආගම නැවතත් අපට දොරමඩලාව කතා කරන්නට බොහෝ කරුණු කාරණා ඉදිරි කරලා තමයි අද දොරමඩලාව නවත්තන්න සිද්ධ වෙන්නේ. ආචාර්ය පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහත්මයාට සම්මානනීය කලාකාර සුමින්ද සිරිසේන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් දොරමඩලාවකින් හමු වෙනතුරු සම් ගන්නවා. බොහොම ස්තුතියි.